ඔයාලට මේ F40L වල ડોક્ટર සිවා කරන්න තියෙන මේ ලෙක්චර්ස් ගණනාවක් ඒකේ අන්තිම හරිය වගේ කරන්න නැති යා F40L වල තියෙන ප්‍රධානම ගණන් හදන පාර්ට් එක වෙන ඔය ග්‍රැවිටි මොඩල් බේස්ඩ් කරපු පාඩම් ටික. එතකොට මේ මම අද මේ වීඩියෝ එක අරන් ආවේ ඔය ග්‍රැවිටි මොඩල් සම්බන්ධව තියෙන තියරි කාරණා ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න සහ ඒකට අදාළව මේ ගානක් හදාගන්නේ කොහොමද කියලා අර ඒ ගැන වැඩි තාම ටච් කරලා නැති කෙනෙක්ට අයිඩියා ගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. හරි. එතකොට මේ ડોક્ટર සිවාගේ මේ පාර්ට් එකට අදාළව අපිට මුලින්ම ලෙක්චර් නෝට් එකක් දීලා තිබ්බස. මේ ලෙක්චර් නෝට් එක බලාගෙන තමයි අපි මුලින් වැඩ කළේ. නමුත් විභාගයට දවසකට විතර කලින් අපිට තව ලෙක්චර් නෝට් එකක් දාලා තිබ්බා. මම මේ ලෙක්චර් නෝට් එකත් ඔයාලට දාලා තියන්නම්. මේ සමහර විට ඒකත් ඔයාලට තාම හම්බෙලා නැද්ද දන්නේ නැහනේ. මේ ඒකේ ඔය මම මේ කතා කරන පාර්ට් එක එනම බේසික් තියරි පාර්ට් එකක්නේ. ඒතර මේකට අදාළව ටිකක් අර ඇඩ්වාන්ස් සහ විතර අර ඔයාලගේ දැන් තියෙන ලෙක්චර් නෝට් එකට මම හිතන්නේ විස්තර සහිතව තියෙයි මේ ලෙක්චර් නෝට් එක. අර මම දාන්න ලෙක්චර් නෝට් එකේ මම මේ වීඩියෝ එකේ ලින්ක් එකත් එක්ක ඒ ලෙක්චර් නෝට් එකත් අපේ වෙබ් හරහා දාන්නම්. එතකොට ඒකත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. මොකද ඕගොල්ලන්ට කොහොම ගාණක් එයිද දන්නේ. මොකද අපේ අවුරුද්දේ Excel පාර්ට් එකක් එක තමයි ඔය මේ B පාර්ට් එක ආවේ. කියන්නේ පාර්ට් දෙකක් තියෙනවනේ. ඕගොල්ලන් කොහොමද දන්නේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලාද දන්නේ. අපේ අවුරුද්දේ තිබ්බේ පාර්ට් A පාර්ට් B කියලා පාර්ට්ස් දෙකක් තිබ්බා. පාර්ට් A එකේ ප්‍රශ්න 12ක් දොහේ තිබ්බා. අපිට ටිකක් සාමාන්‍යයෙන් දිග විස්තර සහිත ආන්සර්ස් ලියන්න. ඒකෙන් 10ක් සිලෙක්ට් කරලා අපි ලියන්න ඕනේ. B පාර්ට් එකේ තිබ්බේ මේ ගානයි Excel ගානයි. ඒතර සාමාන්‍යයෙන් ඉතින් කලින් අවුරුදු වලත් එහෙම ගණන් දෙකක් තමයි අහලා තිබ්බේ. එතකොට සමහර අවුරුදු වල Excel මුකුත් ටච් කරලා නැතුව අහලා තිබ්බ පේපරේ. හැබැයි අපේ අවුරුදු Excel ඇවිල්ලා තිබ්බා. එතකොට ඔයගොල්ලන්ගේ කොහොම වෙයිද දන්නේ නැහැ. කොහොම හරි ලකුණු 30කට විතර හරියන පාර්ට් එකක් තමයි මම කරන්න යන්නේ අද. මේ අපි පටන් ගමු. හරි. මේ F40L වල මේ ट्रांसपोर्ट डिमांड ඒ කියන්නේ ट्रांसपोर्ट එක කියන ඩිරයිව්ඩ් ඩිමාන්ඩ් එකක් නේ. ඒතර ඔතන ඉන්න පාඩම් පටන් ගන්න මේ ලෙක්චර් නෝට් එකේ. එතකොට මේ ट्रांसपोर्ट දේ කියන්නේ ට්‍රිප් ඇනලිසිස් ගැන කතා කරද්දී අපිට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඔරිජින් සහ ඩෙස්ටිනේෂන් කියලා. මේ පාඩම් පුරාවටම ඔය I අකුරු J අකුරු බලා ගන්න පුළුවන් හැමතැනම. එතකොට ඔය I අකුරෙන් කියවෙන්නේ අපි සාමාන්‍යයෙන් අපි ට්‍රිප් එකක් ස්ටාර්ට් කරනවා නම් අපේ ට්‍රිප් එකේ ඔරිජින් එකක් තියෙන්න එපේ. මූලාරම්භයක්. අන්නේ මූලාරම්භයට තමයි අපි I කියලා කියන්නේ. එතකොට I කලාප තියෙන්න පුළුවන් කීපයක්. ඒතර I කලාප හිතන්නකෝ ස්ටාර්ටින් ඔරිජින් ලොක මේ zones තුනක් තියෙනවා කියලා. එතකොට I1, I2, I3. එහෙම තුනක් ඒ කියන්නේ මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඩෙස්ටිනේෂන් zones වලට අපි කියන්නේ ඉංග්‍රීසි වලින් J කියලා. එතකොට අපි යම් කිසි තැනකින් පටන් අරගෙන අපිට යන්න පුළුවන් තැන් ඔප්ෂන්ස් 4ක් තියෙනවා නම් එතකොට අපිට එහෙනම් J1 J2 J3 J4 කියලා අපිට ඒව නම් කරගන්න පුළුවන්. කොහොම හරි ඔය අවස්ථා දෙකම I origin region සහ J destination regions වලට අපි කියනවා ඔය transport and logistics වලදී TAZ කියලා. ඒ කියන්නේ traffic analysis zones කියලා. ඒ කියන්නේ ඒක ලොකුට හිතන්න එපා. ඒකේ තේරුම ඉතින් අර අපි මේ ට්‍රැෆික් ඇනලිසිස් එක කරද්දී අපි මේ යම් කිසි සීමාවක් අපි හිතා ගන්න බෑ. මෙන්න මේක තමයි අපේ zone එක කියලා. ඒකයි ඔය TAZ කියලා කියන්නේ. හරි. ඕක දැන් ඔයාලට පේනවා ඇති. මම මේ purpose කියලා එකක් දාලා තිනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද මම මේ පාඩම් පටන් ගන්නදම කිව්වනේ මේ අපිට ට්‍රාන්ස්පෝර්ට් අපි ට්‍රිප් එකක් යන්න නම් අපිට ඒකට purpose එකක් තියෙනවා. අපි නිකන් මේ ආතල් එකකට ට්‍රිප් යන්නේ නැහනේ. ආතල්ලකට ගමන් යන්නේ නැහැ නේ. අපි මොකක් කරා අපිට purpose එකක් තියෙනවා. ඒ purpose එක නිසා ඇති වෙච්ච derived වෙච්ච demand එකක් තමයි transport කියලා කියන්නේ. එතකොට මේ જાති purpose එකක් තිබ්බේ නැත්නම් අපිට ගමනක් යන්න ඕනේ නැහැ. මෙන්න මේ purpose වලට උදාහරණ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට work needs තියෙනවා, educational needs තියෙනවා, personal needs තියෙනවා, business needs තියෙනවා. ඒ වගේ අර එක purposes තියෙනවා, needs තියෙනවා. ඒ ටික අපිට fulfill කරගන්න තමයි අපි trip එකක් යන්නේ. ඔක තමයි basic understanding එක වෙන්න ඕනේ. ඇත්තටම ඉතින් F40L paper එක ලියන කොටත් අර අපිට 100%ක්ම ඉතින් ඔක්කොම theory කාරණා බෑ. දැන් ඔයගලන්ට මේ ඉස්සරහට exams ලියද්දි තේරෙයි
ඒකට පොඩි කාලේ වගේ අපිට සිලබස් එකේ අර 100%ක්ම ඔළුවේ ධාරණය කරගෙන ගිහිල්ලා ලියා ගන්න අමාරුයි පේපර් එකක්. අපිට තියෙන්න ඕනේ ඉතින් අර සබ්ජෙක්ට් එක ගැන ප්‍රොපර් සහ කම්ප්ලීට් අයිඩියා එකක් තියෙන්න ඕනේ. එදා එවෙලට අහන ප්‍රශ්න එක්ක බලලා අපිට නිර්මාණාත්මක උත්තරේ හදාගන්න ඕනේ. මොකද දැන් A levels වල වගේ අපිට ප්‍රශ්න මෙහෙම එයි කියලා හිතලා යන්න බෑ. කැම්පස් එකේ එක්සෑම්ස් වල තාම ඔයගොල්ලෝ එක්සෑම් එකකට මුහුණ දීලා නැහැනේ මේ සම්පූර්ණ ෆුල් එකකට. මිඩ් එකට මුහුණ දීලා තියෙනවා. දැනට මේ විද්‍යාවල පේපර්ස් කිහිපයක් ලියලා තියෙනවා. මේ හැබැයි රිසල්ට්ස් එහෙම ඇවිල්ලා නැහැනේ. ඒතර රිසල්ට්ස් එහෙම එද්දි ඔයාලට තේරෙයි අර ඔයාලා සමහර විට අන්ෂුවර් වගේ තියෙන ඒවාට හොඳ රිසල්ට් එකක් එයි ඔයාලගේ මේ ෆයිනල් රිසල්ට්ස් වලදී. මොකද මේ අර ඒ වෙලට හිතනවා අපෝ මේ එකක්වත් ලිව්වේ නැහැ හරියට A level කාලේ වගේ හරියට සැටිස් නැහැ කියලා. හැබැයි ඉතින් අර තමන්ට සබ්ජෙක්ට් එක ගැන කම්ප්ලීට් නොලෙජ් එකක් තියෙනවා නම් ගේම ගහ ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මම පාඩම් මැද්දේ සමහර පාර්ට්ස් කියයි. මේ විදිහ ඔලුවට දාගන්න ඒවා දැනටමත් ඔයාලට අන්ඩර්ස්ටෑන්ඩ් වෙලා ඇති සමහර විට. කොහොම හරි මේ ඔය F4L වගේ පාඩම් කරලා ලියන්න තියෙන සබ්ජෙක්ට් එකක් ගොඩක් වෙලාවට ඉතින් අපිට අර ඒ වගේ මොඩියුල්ස් ඉස්සරහට තින ඕන තරම්. ඒතර කරන්න තියෙන තින් අර සබ්ජෙක්ට් එක ගැන අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියාගෙන ඉස්සරහට යන එක තමයි. හරි. ඊට පස්සේ අපිට මේ ට්‍රැෆික් ඇනලිසිස් වල තියෙන ප්‍රධානම පාර්ට් එකක් තමයි මෙන්න මේක. 4 step demand model. දැන් demand කියන්නේ මොකද්ද? මම කියවනේ transport trip කියලා කියන්නේ අපිට derived ඒ කියන්නේ අපේ needs එක්ක derive වෙච්ච demand එක. හරි. ඒතර මේක අපි analyze කරද්දී අපිට ප්‍රධාන වශයෙන් මේක step 4කට කඩා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි trip generation, දෙවෙනි එක trip distribution, තුන්වෙනි එක mode split, හතරවෙනි එක network assignment. හරි. එතකොට දැන් අපිට ඔය හතර ගැනම ලෙක්චර් නෝට් එකේ තිබ්බට මම එච්චර දේවල් නම් කතා කරන්නේ නැහැ. මේක කෙටියෙන් ඉවර කරලා දාන්නත් එපා. මේ අපිට ඔය trip generation සහ trip distribution කියන parts දෙක පාදක කරගෙන තමයි ගාණක් අහන්න chance එක තියෙන්නේ. ඊට අමතරව වෙන අර අනිත් දෙකෙන් ගණන් අහන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ semester එකේ. එතකොට මම ඕකේ පළවෙනි කාරණාව ගැන කතා කරන්නම් කෙටියෙන් trip generation. ඒකට trip generation කියවට ඇත්තටම අර අපිට මේ පාඩම ඇතුළේදී trip generation and attraction කියන දෙකම කතා වෙනවා. ඒක නිසා මම මේ දෙක ඒකත් අර වරහන් ඇතුළේ දාලා තියෙනවා. හරි. දැන් මම මෙතන දාලා තියෙනවා පේනවාද මේ I සහ J වලට මේ ඊතල වල directions වලින් පේනවා ඇති ඔයාලට I වල සිට trips එළියට යනවා J වලට trips එනවා කියලා. ඒකට තේරුම තේරෙනවා ඇතිනේ. මොකද I කියලා කියන්නේ origin එකක්. මේක origin zone එකක්. මේක destination zone එකක්. එතකොට origin zone එකකින් තමයි trips පටන් ගන්න. trips start වෙන්නේ. J ඒ කියන්නේ destination zones වලින් තමයි trips ඉවර වෙන්නේ නේ. හරි. එතකොට දැන් මේ trip generate වෙන්න trip attract වෙන්න එක හේතු තියෙන්නකෝ. අර මම කලින් කිව්වේ trip එකක් ඇති වෙන්න purpose එකක් තියෙන්න ඕනේ කියලා වගේ. ඊට හා සමාන දෙයක් තමයි මේකත්. අපි සලකන I කියන කලාපයක සිට මෙන්න මේ වගේ trips ඇති වෙන්නේ ඇයි? එහෙම නැත්නම් අපි සලකන J කියන කලාපයට මෙච්චර trips attract වෙන්නේ ඇයි? අන්න ඕකට අපිට factors දීලා තියෙනවා අපේ lecture note එක ඇතුලේ. අපි පළවෙනියට කතා කරමු මේ ඇයි I ඒ කියන්නේ අපි හිතන අපි සලකන particular I zone එකක ඉඳලා trips generate වෙන්න බලපාන සාධක කියලා කියන ඒවාට දාන්නේ අපි සාමාන්‍යයෙන් socio economic factors කියලා. ඒ කියන්නේ ඒකට උදාහරණ තමයි income එක, vehicle ownership එක, age එක, gender එක, household size එක, utility bills ටික ඔය තමයි etc. හරි. එතකොට දැන් ඕකෙන් අපිට දැන් ඔහම නිකන් මතක තියාගත්තට බෑනේ ඔක මීනින්ග් තේරෙන්නත් එපා. ඇත්තටම ඔයා හිතන්නකෝ ඔයාලගේ ළඟ හෝම් ටවුන් එකක් නිකන් සලකලා බලන්නකෝ. ටවුන් එකකයි ගමකයි සමාජ දෙකක් නේ. එතකොට දැන් ටවුන් එකක ඉන්න කට්ටියගේ ඉන්කම් එක වැඩි, vehicle ownership එක වැඩි, සාමාන්‍ය සාපේක්ෂව household size එක වැඩි. එතකොට ඒගොල්ලන්ට trips යන්න වෙන ඌමන අවස්ථා වැඩි. ඒතර ඉන්කම් එක වැඩි නම් එයාලට මොකක් කරන need එකක් එනවනේ. එයාලට මොකක් කරන need එකක් එද්දී ඒ need එක fulfill කරගන්න එයාලට මේ transport කරන්න ඕනේ. trip එකක් යන්න ඕනේ. එයාලගේ vehicle ownership එක තියෙන නිසා වාහන දෙකක් තියෙන කෙනෙක් උයි වාහන බින්දුවක් තියෙන කෙනෙකුයි අතර නිකන් කම්පෙයාර් කරලා බලනකො වාහනයක් නැත්තම් මොනවා හරි දෙයක් කරගන්න
එයා සමහරට ට්‍රිප් එක නොයා ඉන්න පුළුවන්. හැබැයි වාහනයක් තියෙනවා නම් ලේසියෙන්ම ට්‍රිප් එක යා ගන්න පුළුවන් හැකියාවක් ඉන්කම් එකක් තියෙනවා නම් ට්‍රිප් එක යනවා. එතකොට ඔයාලට තේරෙනවා ඒ අර සෝෂියෝ ඉකොනොමික් ඒ කියන්නේ මේ zone එක ඇතුළේ ඉන්න මිනිස්සුන්ගේ සමාජීය සහ ආර්ථික සෝෂියෝ ඉකොනොමික් ෆැක්ටර්ස් තමයි අර අදාළ රීජන් එකක සිට ට්‍රිප් එකක් ජෙනරේට් වෙන්න බලපාන්නේ. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. මොකද ඕක සාමාන්‍ය විභාගෙට අහනවා. හරි. ඊට පස්සේ අපි සලකන particular J කියන zone එකකට ඇයි මෙච්චර trips attract වෙන්නේ? ඔන්න ඕකට අපි basically දානවා නම land use factors කියලා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ අපි ට්‍රිප් එකක් අපි ට්‍රිප්ස් යද්දී අපි ටවුන් එක ගමක මිනිස්සෙක් නම් ටවුන් එකට යනවා. නැත්නම් ඔය කොළඹ අවට කෙනෙක් නම් කොළඹට යනවා. ඇයි කොළඹට යන්නේ? ඒ කියන්නේ ඇයි අපිට මේ මිනිස්සයාට මහරගම මිනිස්සයාට හොරණ මිනිස්සයාට පානදුර මිනිස්සයාට කොළඹ යන්න නැතුව වෙන වෙන තැන් වලින් ඒක කරගන්න බැයිද? වෙන තැනකට ගිහිල්ලා මොකක්ද නීඩ් එකක් ෆුල්ෆිල් කරගන්න යන්නේ. එතකොට ඒක ඇත්තටම තීරණය වෙන්නේ ඒ යන ඩෙස්ටිනේෂන් එකේ කොහොමද මේ ඉකොනොමි එක කොහොමද බිස්නස් එක කොහොමද ලෑන්ඩ් එක යූස් වෙලා තියෙන්නේ කියන එක මත තමයි ඔක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒතර ඒකට උදාහරණ දාලා තිනවා commercial and industrial zones, schools, universities, agricultural lands, industry zones වගේ etc. ඒකෙන් ඒක මීනින්ග් තමයි දැන් schools universities තියෙනවා නම් ඔයාලා දන්නවා ඇති දැන් ඔයාලා පොඩි කාලේ ගිහිල්ලත් ඇති දැන් ගම්වල ඉස්කෝලවල ඉඳලා ශිෂ්‍යත පාසල හරි ඕලස් පාසල හරි ඕගොල්ලෝ කොළඹ හරි නගරාසන්න ලොකු ඉස්කෝලවලට යද්දී යනවනේ. එතකොට ඒ යද්දී ඔයගොල්ලෝ අර ඔයගොල්ලන්ගේ හෝම් ටවුන් එකේ ඉඳලා ඒ නගරයට යන්නේ ඇයි? ඇත්තටම ඒ ඉස්කෝලේ එතන තියෙන නිසානේ. දැන් කැම්පස් එකට සිලෙක්ට් වුණාට පස්සේ යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ හෝම් ටවුන් එක අතහැරලා මොරටුවට ඇකියුමුලේට් උනේ ඇයි? එතන යුනිවර්සිටි එකක් තිබ්බ නිසා. එතන යුනිවර්සිටි එකක් තිබ්බේ නැත්නම් ওই කටුබැද්දේ ඔයගොල්ලෝ එතෙන්ට ඇකියුමුලේට් වෙන්නේ නැහැනේ. එතකොට කටුබැද්ද කියන zone එක මේ අර ට්‍රිප් ගොඩක් ඇට්‍රැක්ට් කරන රීජන් එකක් වෙන්නේ නැහනේ. එහෙම වෙලා තියන්නේ ඇයි? එහෙම වෙලා තියෙන්නේ යුනිවර්සිටි එකක් පැවතීම නිසා. ඒතර කොළඹ කියන කලාපය ඊට පස්සේ ඔය බියගම වගේ කලාප මේ ට්‍රිප්ස් ඇට්‍රැක්ට් කරන්න කඩවත වගේ කලාප ට්‍රිප්ස් ඇට්‍රැක්ට් කරන්නේ ඇයි? ඒ වගේ තියෙන ඉන්ඩස්ට්‍රි zones, commercial and commercial zones and schools ඒ වගේ විවිධ කාරණා නිසා. ඒතර basically අපිට මේ අපි සලකන මේ particular J කියන zone එකේ attraction zone එකේ මේ අසරන destination zone එකේ land ඒ කියන්නේ land එක කොහොමද use වෙලා තියෙන්නේ කියන එක මත තමයි ඒකට කොච්චර trips ප්‍රමාණයක් attract වෙනවද කියන එක තීරණය වෙන්නේ. නෝක ගැන idea එකක් clear idea එකක් තියෙනවා නම් එතනම ඔයාලට ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි. දැන් මේ trip generation and trip attraction කියන මේ 4 step demand model එකේ පළවෙනියගේ මෙහෙම එක්කෙනෙක් අපි define කරන purpose එකක් තියෙනවා. purpose එක තමයි calculate the total number of trips generated from each origin. Calculate the number of trips attracted to each destination. ඒ කියන්නේ basically මෙච්චරයි. අපි සලකන I කියන කලාපෙක ඉඳලා trips කොච්චර ප්‍රමාණයක් generate වෙනවාද කියන එක බලන්න ඕනේ. එහෙම නැත්නම් අපි සලකන J කියන කලාපයක ඉඳලා කොච්චර trips ප්‍රමාණයක් J කියන කලාපයට කොච්චර trips ප්‍රමාණයක් attract වෙනවද කියලා බලා ගන්න තමයි අපිට ඔය 4 step demand model එකේ මේ trip generation සහ trip attraction කියන එක කතා වෙන්නේ. එතකොට දැන් මේ calculation එක කරගන්න අපිට ටෙක්නික් තුනක් තියෙනවා. මේ ටෙක්නික්ස් තුනෙන් simple triplet analysis එක මාරම ලේසි ඒක ඉතින්. ඒක කොමන්ම දෙයක්. cross classification කියලා කියන්නේ අපි සලකන ටිකක් අමාරු ඒ කියන්නේ advanced method එකක්. මම හිතන විදිහට ඕගොල්ලන්ට mid එකට මේ දෙක ටච් වුණා. අපිටත් mid එකට මේ cross classification එකක් ගානක් ආවා. ඕගොල්ලන්ටත් mid එකට සමහර විට මේ જાති ගානක් එන්න ඇති. හැබැයි මෙන්න මේ multiple regression analysis කියන method එක ඔයගොල්ලන්ගේ lecture note එකෙත් ලොකුවට සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි equation එකක් තියෙනවා විතරයි. මේ ඊට අමතරව ප්‍රධානව ලොකුවට ගණන් ඉතින් එන්නේ නැහැ. එන්න අමාරුයි. ඔයගොල්ලන්ගේ වයසට එහෙම අහන්නේ නැහැ. හරි. මම ඉතින් මේ දෙක ගැන කතා කරන්නේ නැහැ. මේක ඉතින් basically මේ simple triplet analysis එකේ වෙන්නේ මොකක් හරි එක fact එකක් පාවිච්චි කරලා අපි කොහොමද බලනවා මේ fact එක නිසා trip rate වෙනස් වෙලා තියෙන වගේ දෙයක් තමයි ඒක ඇනලයිස් කරන්නේ.
මේකෙදි කරන්නේ අපි එහෙම නැතුව දෙකක් ඒ කියන්නේ ටේබල් එකකට දාලා ෆැක්ටර්ස් දෙකක් vehicle ownership income vehicle ownership එකේ කැටගරිස් තියෙනවා income එකේ කැටගරිස් තියෙනවා ඒවත් එක්ක කොහොමද මේ trip rate කොහොමද ගිහින් තියෙන්නේ වගේ එකක් තමයි ඒක ඇනලයිස් කරන්නේ. ඒතකොට ඒක ටිකක් අර ඇඩ්වාන්ස්. හැබැයි දැන් අපේ අවුරුද්දේ 24 බැච් එකේ පේපර් එක තිබ්බේ 25 ජුලයි වලනේ. ඒ පේපර් එකේ ඔය gravity model ගානට කලින් මෙන්න මේ cross classification simple trip rate analysis පාවිච්චි කරලා පොඩි පාර්ට් එකක් හොයන්න තිබ්බා. ඒක නිසා අපිට කියන්න බෑ මේ අපිට එන ගාන gravity model විතරයි. ඒක නිසා මේවා බලන්න ඕනේ නැහැ. මේවා මිඩ් එකට ආවනේ කියලා එහෙම හිතන්න බෑ. මේ සිලබස් එකේ තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් බලන්නම වෙනවා. හරි. දැන් අපි පාඩමේ අර පළවෙනි පාර්ට් එක 4 step demand model එකේ මේ trip generation කියන පාර්ට් එක ඉවර කළා. ඒක තියෙන ඉතින් ඇත්තටම ඔය ගණන් හදන විදි තුනෙන් ගණන් හදන විදි දෙකයිනේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මතක තියාගන්න. සහ මෙන්න මේ කාරණා ටික ටිකක් වැදගත්. ටිකක් නෙමෙයි ගොඩක් වැදගත්. ඒ ටික අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ අපේ ප්‍රධාන මාතෘකාව අර 4 step demand model එකේ දෙවෙනි මේ ස්ටෙප් එක වෙන trip distribution එක ගැන කතා කරන්න. දැන් අරගත් එක පොඩ්ඩක් කම්පෙයාර් කරන්න යන්න. දැන් පළවෙනි එකේදී අපි කතා කරේ trip generation and attraction. අපි කතා කළේ අපි හිතන අපි සලකන particular I region එකක ඉඳලා trips generate වෙන විදිහයි. අපි සලකන particular J zone එකකට trips attract වෙන විදිහයි විතරනේ. ඒකට අන්ත දෙක ගැන විතරයි අපි කතා කළේ. terminal ends ගැන විතරයි කතා කළේ. හැබැයි අපි කතා කළේ නැහැ I එකේ ඉඳලා J එකට යද්දි. ඒ කියන්නේ I එකේ ඉඳලා J's ගොඩක් තියෙද්දි J අපි එකක් සිලෙක්ට් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අර ඒ වගේ අර මේක ගලාගෙන යන්නේ කොහොමද? ගලාගෙන යන්න බල ඔප්ෂන්ස් මොනවද? ඒවෙන් අපි හොඳම ඔප්ෂන් එක සිලෙක්ට් කරන්නේ කොහොමද? අර ඒ වගේ දේවල් අපි කතා කරේ නෑනේ. ඒතර ඒ වගේ දේවල් කතා කරන් තමයි මේ සෙකන්ඩ් ස්ටෙප් එක තියෙන්නේ. දැන් මම උදාහරණයක් ගන්න. ඔයාලට පේනවා ඇති මෙතන I1 I2 I3 කියලා මොනවද මේ ඔරිජින් නේ? ඔරිජින් zones තුනක් තියෙනවා. මේ J1 J2 J3 J4 කියලා destinations හතරක් තියෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ අපි හිතමුකෝ මෙන්න මෙතන මෙන්න මේ zone එක අපි සලකනවා. I2 කියන zone එක අපි origin එක විදිහට සලකලා මේ I2 ඉඳලා J1 ට J2 ට J3 ට J4 ට trips යන්න පුළුවන් නේ. බැරි නෑනේ. හරි. එතකොට අපි හිතනවා දැන් අපි I2 කියන zone එකේ ඉන්න මිනිස්සෙක් එයාට තියෙනවා need එකක් එයාට ඕනේ සුපර් මාකට් එකකින් බඩු වගේක් ගන්න. ඒතර මේ සුපර් මාකට්ස් තියෙනවා මේ ළඟම සුපර් මාකට්ස් තියෙන regions හතරක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ මිනිස්සයා මෙන්න මේ I2 එකේ ඉන්න මිනිස්සයාට මොකක් හරි මේ හතරටම යන්න ඕනේ නෑනේ. මොකක් හරි එකකට සිලෙක්ට් කරලා යන්න ඕනේ. එතකොට සිලෙක්ට් කරලා යද්දි විවිධ කාරණා අපි බලනවනේ. විවිධ කාරණා බලන දුර අඩුකම, අඩුම කොස්ට් එකෙන් යන්න පුළුවන්කම, ඊට පස්සේ අඩුම කාලයෙන් යන්න පුළුවන්කම, පාර හොඳයිද කියන එක බලන්න ඕනේ. ඊට පස්සේ මේ සුපර් මාකට් හතරෙන් මේ රීජන් හතරෙන් හොඳම සුපර් මාකට් එක ඇත්තේ මොකේද කියලා බලන්න. ඔය වගේ විවිධ කාරණා අපි බලනවනේ. ඔය වගේ කාරණා ඇනලයිස් කරලා අපි හොඳම එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. අපි හිතමුකෝ මේක කියලා. අපි හොඳම එක සිලෙක්ට් කරගන්නවා. අන්න ඒ සිලෙක්ට් කරගන්න එක කොහොමද වෙන්නේ? ඇයි ඒකම අපි සිලෙක්ට් කරගත්තේ? ඇයි අනිත් ඒවා කැපුවේ? අනිත් ඒවට තියෙන බාධක මොනවද? මේවට තියෙන බාධකේ අඩු ඇයි? අන්න ඒ වගේ දේවල් මේ කැල්කියුලේෂන් බේස්ඩ් හදන්න තමයි මෙන්න මේ gravity model එක අපිට ඩිෆයින් කරලා තියෙන්නේ. හරි. දැන් ඔහොම කිව්වට ලොකුවට තේරෙන එකක් නෑ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා ඇයි මේ බාධක ඒ කියන්නේ ඉම්පිඩන්සස් කියන්නේ මොනවද? ෆ්‍රික්ෂන් ෆැක්ටර්ස් ඒ වගේ එක ඒවා තියෙනවා ගොඩක්. ඒවා අපි බලමු මේ තේරුම් අරගෙන එකින් එක. හරි. දැන් ඔයාලට මතක ඇති trip generation first step එකේදී අපේ purpose එක උනේ calculate the number of trips generated and calculate the number of trips attracted for each zones. එච්චරනේ අපි දැන් මේකද කතා කරන්නේ කොහොමද ඒවා trips distribute උනේ සහ ඇයි කියන එක ගැන තමයි ඒක කතා මේ පාඩමේදී කතා වෙන්නේ. මෙන්න මේක තමයි වැදගත්. හරි.
ඕක අපිට ඇනලයිස් කරලා මැතමැටිකලි රිප්‍රසන්ට් කරගන්න ඔය ඉකොනොමිස්ලා හැදුවා එක හදලා තිබ්බයි තියෙන එක මොඩෙල් එකක්. ඒක තමයි ග්‍රැවිටි මොඩල් කියලා කියන්නේ. ග්‍රැවිටි මොඩල් කියන මේ ඉක්වේෂන් එකට ග්‍රැවිටි මොඩල් කියන්නේ ඇයි කියලා ඕගලන්ට එකපාරට හිතනවා ඇති. ඔයාලට මතකද දන්නේ නැහැ අර A levels වලදී අපි කතා කළා නිව්ටන්ස් ග්‍රැවිටේෂනල් ලෝ කියලා. ඒ කියන්නේ වස්තු දෙයක් අතර ග්‍රහ වස්තු දෙයක් අතර තියෙන බලයට අපි සමීකරණයක් හදනවා මෙහෙම අර m1 m2 r වර්ගය. කොහොමයක් අපි ඩිෆයින් කරගන්න ඕනනේ. එතකොට ඔය වගේ නේද බලන්න මේක. අපි හිතන මේ QIJ TIJ කියන්නේ එකම එක්කෙනෙක්. හොඳ මම මේ සමාලකුන් දාලා තියන්නේ ඒක ගොඩක් වෙලාවට ඔය සමහර අවුරුදු වල TIJ කියලා දීලා තියෙනවා සමහර අවුරුදු වල QIJ කියලා දීලා තියෙනවා. කොහොම හරි ඔය දෙකකින් මොකද දුන්නත් දෙකම එකයි. හරි whatever. කොහොම හරි ඒක සමාන වෙනවා k වරක් pi aj බෙදීම wij ගේ c වෙනි බලය. c ගේ බලය. ඒ කියන්නේ wij to the power c. දැන් ඔය c කියන එක නා දෙක වුණොත් මෙයා වගේමයි නේද? බලන්න pi paj m1 m2 වගේ wij r වගේ මේ c දෙක වුණොත් මෙයාටම දෙන්න ඩෙන්ටිකල්. හරි. එතකොට අපිට දැන් මේක පාවිච්චි කරලා ගණන් හදන්නයි තියෙන්නේ. දැන් මේක පාවිච්චි කරන කලින් මේ මොනවද කියලා අපි තේරුම් ගන්න එපා. මේවා මේ c අකුරු k මොනවද කියලා. හරි අපි එකකින් බලමු. TIJ QIJ දෙකම එකයිනේ. ඒකෙන් තේරෙන්නේ ඒකෙන් කියවෙන්නේ number of trips from a particular I to a particular j. ඒ කියන්නේ දැන් ඔය IJ ලා ගොඩාක් ඉන්නවා මේ පාඩම ඇතුලේ ඉස්සරහට හම්බේ. I කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? ආරම්භයක් නෙනේ. j කියලා කියන්නේ අවසානයක්. හරි ඒකත් එක්ක දැන් ඔයා බලන්න නිකන් මම හිතුවා T23 ඔගේ තේරුම මොකද්ද? T23 නෙමෙයි T23. ඒකේ තේරුම දෙකෙන් මම ලියන්නම් T23. ඒකේ තේරුම දෙක කියන කලාපෙන් පටන් අරගෙන 3 කියන කලාපයට ට්‍රිප් යන ට්‍රිප් ගාන. දෙකෙන් පටන් අරන් 3ට යන ට්‍රිප් ගාන. එතකොට මේ I කලාප ගොඩක් තියෙනවා. I1 I2 I3 මේකේ J1 J2 J2 J3 දාගමුකෝ අපි. ඔයම තුනක් තියෙනවා. අපි හිතනවා දැන් මේ T2 3 ඒ කියන්නේ දෙක කලාපෙන් පටන් අරන් 3 J3 කලාපයට යන ට්‍රිප් ගාන. ඔක තමයි ඔයගේ තේරුම. ඔය T23 වගේ එකක තේරුම. එතකොට ඔය කොහොමම තමයි. එතකොට අනිත් පැත්තට ගත්තොත් T1 2 කියලා කියන්නේ 1 ඉඳලා 2ට යන ට්‍රිප් ගාන. T11 කියලා කියන්නේ 1 ඉඳලා 1ට යන ට්‍රිප් ගාන. කොහොම හරි ඔය TIJ QIJ කියලා කියන්නේ ඒ වගේ අපි සලකන කලාපයකට සලකන I කලාපයක සිට සලකන J කලාපයට කොච්චර ට්‍රිප්ස් ගානක් යනවාද කියන එක තමයි ඔය TIJ QIJ වලින් තියෙන්නේ. ඕක තමයි අතන අපි හොයන්නේ. ඕක තමයි අපේ ඉන්ටෙන්ෂන් එක. හරි. ඊළඟට PI සහ AJ එක ළඟ ඉන්න දෙන්නනේ. මෙතන PI ඉන්නවා මෙතන AJ ඉන්නවා. මෙන්න ඒ දෙන්නගේ නිර්වචන දෙක. ඒ දෙන්නට කියන්නේ PI කියලා කියන්නේ number of trips from I. එතනම ගොඩ number of trips produced from I. මේ P කියලා කියන්නේ production කියන එක. ඒ කියන්නේ අපි සලකන I කලාපයේ ඒ කියන්නේ I සමානයි 2 කියලා I 2 කියන කලාපය සලකන්නකො. හරි. එතකොට මෙන්න මේ I2 කියන කලාපේ ඉඳලා ට්‍රිප්ස් කීයක් ප්‍රොඩියුස් කරනවද? මේ I2 කියන කලාපයේ ට්‍රිප්ස් කීයක් ප්‍රොඩියුස් කරනවද? තමයි PI එකෙන් කියවෙන්නේ. එතකොට I ට 2 දැම්මොත් P 2. ඒ කියන්නේ සෙකන්ඩ් zone එකේ ඉඳලා ට්‍රිප්ස් කීයක් ප්‍රොඩියුස් කරනවද කියන එක එකෙන් කියවෙන්නේ. AJ කියලා කියන්නේ attractions number of trips to J. ඒ කියන්නේ number of trips attracted to J. ඇත්තටම කිව්වොත්. ඒතර මේ A කියලා කියන්නේ attraction, P කියලා කියන්නේ production. ඔය දෙකත් අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඔය දෙකේ තේරුම් දෙක. ඒතර මතක තියාගන්න. අර කටපාඩම් කරන්න දෙයක් නැහැ. P කියන්නේ production. ඒතර I කියන එක නා වේරි වෙද්දී ඒ I1 වෙද්දී ඒ I1 කියන කලාපයෙන් ප්‍රොඩියුස් කරන ට්‍රිප් ගන්න. I2 වෙද්දී ඒක, I3 වෙද්දී ඒක. ඒ වගේම J1 වෙද්දී ඒකෙන් තේරෙන්නේ J1 කියන zone එකට attract කරන ට්‍රිප් ගන්න. J2 වෙද්දී ඕකම අනිත් එක. හරි. ඒකත් හරි. මේකත් හරි මේකත් හරි. මේකත් හරි. WIJ සහ C තමයි ඉතුරු වෙලා තියෙන්නේ. WIJ කියලා කියන්නේ මෙයානේ යට ඉන්න එක්කෙනානේ.
එයාගේ තේරුම තමයි difficulty or burden එහෙම නැත්නම් impedance from I to j. ඒ මොකක්ද ඒ? දැන් ඔයා හිතන්න අපි කලින් ගත්ත උදාහරණ බලමු මේක. හරි. මේකේ දැන් I2 කියන කලාපේ ඉඳලා J1 J2 J3 J4 කියන කලාප හතරකට අපිට ගමන් යන්න පුළුවන් නේ. මෙහෙට යන්න බෑ. ඉතින් එහෙම හිතන්න බෑ. අපිට මේ හතර තමයි අපේ ඩෙස්ටිනේෂන්ස් හතර. එතකොට මේ හතරට යද්දි අපිට එක එක බර්ඩන්ස් දරන්න නැද්ද? එක එක ඉම්පිඩන්සස් දරන්න නැද්ද? තියෙනවනේ දැන් මේක අපි හිතමු මේක දුර වැඩි. එහෙනම් ඒක ඩිස්ටන්ස් ඉම්පිඩන්ස් එකෙන් මෙහා ටිකක් වැඩි. ඒ කියන්නේ ඉම්පිඩන්ස් කියන්නේ මොකක්ද කියලා දන්නවනේ ඉලෙක්ට්‍රිකල් වල ඔයගොල්ලෝ කතා කරනවනේ මේ රෙසිස්ටන්ස් වගේ දෙයක්. ඒ කියන්නේ ඉම්පිඩන්ස් තමයි හරිම වචනේ ඒකේ. ඉම්පිඩන්ස් එකේ අර කම්ප්ලෙක්ස් පාර්ට් එක 0 වුණාම නේ ඒක රෙසිස්ටන්ස් එන්නේ DC වලදී. කොහොම හරි ඔය ඉම්පිඩන්ස් කියලා කියන්නේ බාධාව කියන එක. ඒතකොට මේ තැනකින් තැනකට යද්දි බාධාව ඇති වෙනවනේ කාලය වැඩි, පාරවල් එච්චර හොඳ නැහැ. ඊට පස්සේ දුර වැඩි. ඔය වගේ ඉම්පිඩන්සස් තමයි ඔය WYJ කියලා කියන්නේ. ඒතකොට WYJ එක වැඩි වෙන්න WYJ ගේ වැඩි නම් අපි හිතමුකෝ ඔන්න අපි පෑනෙම ලියමු I 2 ඉඳලා I 3ටයි I 2 ඉඳලා I 4ටයි කියලා ගමන් දෙකක් සලකමුකෝ. I 2 තමයි අපේ අර ඔරිජින් එක. මේ ඩෙස්ටිනේෂන්ස් දෙක. හරි. එතකොට මේ දෙකේ බර්ඩන් වැලියුස් ටික බලමු. මේකේ බර්ඩන් වැලියු එක 2.5යි. මේකේ බර්ඩන් වැලියු එක 1.3යි. එතකොට බර්ඩන් වැලියු එක අඩුයිනේ මේකනේ. එහෙනම් අපි සිලෙක්ට් කරගන්න මෙයා. කියන්නේ අපි නෙමෙයි. ඒ කියන්නේ ගොඩක්ම මිනිස්සු සිලෙක්ට් කරගන්න මේක. මේ ට්‍රිප් එක. මොකද මේක කොස්ට් අඩුයි, දුර අඩුයි, පාරවල් හොඳ නිසානේ මේක බර්ඩන් අගේ අඩු වෙලා තියෙන්නේ. මේක බර්ඩන් අගේ වැඩි වෙලා තියෙන්නේ මොකක් හරි අවුලක් නිසා. මොකක් හරි බාධාවක් නිසා. ට්‍රැෆික් වැඩි, ඒ පැත්තේ සුපර් මාකට් ඇත්තට හොඳ නැහැ. ඒ වගේ විවිධ බාධා තියෙනවා. දැන් මේ තියෙන කොස්ට්, ටයිම්, ඩිස්ටන්ස් එක්සෙට්‍රා උදාහරණ ටිකක් දාලා තියෙනවා. කොහොම හරි අපි එකක් සිලෙක්ට් කරගන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සු ගොඩක් සිලෙක්ට් කරගන්නේ මේක. මේකත් සිලෙක්ට් කරගන්න මිනිස්සු ඉන්නද? මෙතන මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා නම් මේ i4 වල නැති මේ බර්ඩන් එක දරාගෙන හරි මේ යනවනේ. ඒක නෙමෙයි මම කියන්නේ අර මේ බර්ඩන් එක කුඩා කියලා කියන්නේ ගොඩක් මිනිස්සු මෙන්න මේ ගමනට පෙළඹෙනවා. ඔක තමයි අර අගේතර ඔයාලට තේරෙන්න ඕනේ මෙතන TIJ value එකයි මෙතන TIJ value එක ගත්තට පස්සේ මෙතන TIJ value එක වැඩි වෙන්න ඕනේ. මොකද මේ පාරේ ගොඩක් මේ ගමනේ ගොඩක් මිනිස්සු යනවා මීට වඩා. ඒක ඉස්සරහට තේරෙයි ගණන් හදද්දි. හරි. දැන් ඒක තේරෙන WIJ කියන්නේ මොකක්ද කියලා? WIJ කියලා කියන්නේ impedance from I to J. C කියලා කියන්නේ මොකක්ද කියන එකට අපේ ලෙක්චර් නෝට් එකේ කිසිම සඳහනක් දාලා නැහැ. හැබැයි ඔයාලා 20 මම පේපර් එකේ අවුරුද්ද කියන්නම්කො මට බැචස් එච්චර මතක නැහැ අතරම මේක මේ 2024 නොවැම්බර් පේපර් එක ගත්තොත් ඒක මේ ගාන ඇතුලේ තියෙනවා calibration factor සමානයි 2 කියලා. ඔන්න calibration factor කියන්නේ ඔය සීට. ඇත්තටම මමත් ඔය ඒ කියන්නේ ලෙක්චර් නෝට්ස් බලලා ඉවරලා ඔක හදලා අපේ බැච් එකටත් කුප්පිය දැම්මම මං කුප්පිය දානකන් දනන් ඉඳේ නෑ. ඔය C කියන එක්කෙනා වෙනස් වෙනවා. සීට 2 නැතුව වෙන වෙන අගයන් එන්න පුළුවන්. එයාට calibration factor කියලා නමක් දානවා. එහෙම මම දනන් ඉඳේ නෑ. ඔය පේපර් එක කරද්දි තමයි මටත් තේරුණේ ඇත්තට මේක තමයි calibration factor කියලා කියන්නේ කියලා. හරි. එතකොට මෙයා කවුද? මෙයා තමයි calibration factor. එයාගෙන් කියවෙන්නේ මොකක්ද ඇත්තටම? එයාගෙන් කියවෙන්නේ එයා ඉන්නේ මේ WIJ ගේ බලය විදිහට ඉන්නේ නේ. ඒ කියන්නේ අපි සලකන බර්ඩන් එක කොච්චර ගුණයකින්ද අපේ TIJ යගේට බලපාන්නේ. ඒ කියන්නේ අපේ ට්‍රිප් ගානට number of trips ගානට මේ WIJ කියන බර්ඩන් එක කොච්චර බලයකින්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි ඔය C ගෙන් කියවෙන්නේ. ඒතර ගොඩක් වෙලාවට ඉතින් ඕක C සමානයි 2 කියලා තමයි ඇත්ත. ඉතින් මම දන්නේ නැහැ වෙන අගයන් දෙයිද කියලා. කොහොමද දැන් අපිට මේ මේකට ග්‍රැවිටි මොඩල් කියලා කියන්නේත් මේ 2 තියෙන නිසානේ. ඒක නිසා මේකට ඉතින් 2 වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක ඉතින් ඕගොල්ලන්ට දුන්නේ නැත්තම් ඉතින් ඒව අදාළ නැහැ. කොහොමත් ඔය C කියන එක නේ ඉස්සරහට නැහැ. අපේ ඉක්වේෂන් එකේ ලොකුවට නැහැ. මේ ෆයිනල් ඉක්වේෂන් එකේ C නැහැනේ. හැබැයි අපිට අර ඔය මම පෙන්නපු 24 නොවැම්බර් නේද 24 නොවැම්බර් පේපර් එක හදද්දී අපිට මේ calibration factor එක ඕනේ. ඒතකොට calibration factor එක ඕනේ කියලා කියන්නේ අපිට මෙන්න මෙහෙම කෙනෙක් ඕනේ. අපි ඒක ගැන කතා කරමු ඉස්සරහට. හරි. දැන් අපි බලමු අපේ මේ මහා ඉක්වේෂන් එකේ ඉඳලා අපිට ගණන් හදා ගන්න ලේසි මට්ටමක් දක්වා ඉක්වේෂන් එක ඩිරයිව් කරන විදිය.
ඔය ඩෙරිවේෂන් එක ඉතින් එන්නේ නැහැ. මං හිතනවා එන්නේ නැහැ කියලා. අපේ අවුරුද්දට තාවෙන ඉතින් කලින් අවුරුද්දට ඇවිල්ලා නැහැ. ඉතින් ඒක අහන එක ඇසෙස්ට් කරන එකක් නැහැ ඉතින් ඕගොල්ලන්ගේ අර. ඒක ඇගීමකට ලක් කළ වැඩක් නැහැනේ. ඒ වුණාට මම පොඩ්ඩක් ෂේප් එක කියාගෙන යන්නම් ඔයාලා පුළුවන් විදිහට තේරුම් ගන්න. හරි. දැන් අපි දන්නවා QIJ සමානයි මෙයා. දැන් අපිට දැන් මේක සම් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි සලකන i එකකට කොච්චර ප්‍රමාණයක් ඔප්ෂන්ස් තියෙනවද කියලා අපි බලනවා. මතකද මම අර i එක කලාපයක් සිලෙක්ට් කරලා එයාව ෆික්ස් තියාගෙන එයාට ඒ i දෙක ඉඳලා යන්න පුළුවන් ඔප්ෂන්ස් ටික ගැන කතා කළේ. ඒතර i fix j vary වෙනවා. ඔන්න ඔය concept එකෙන් පොඩ්ඩක් මේක දිහා බලන්න. එතකොට අපිට කියන්න පුළුවන් මොකක් හරි එක i එකක් සැලකූ විට all j වලට අපිට මේක iterate කරන්න පුළුවන්. sigma අංකනයක් දාලා. ඒ කියන්නේ qij for all j සමානයි k pi all j sigma for all j aj divided by wij to the power c. මෙන්න මේක මම කියන්නේ මේක ගත්ත විදිහ තේරෙනවද නේ? මම මෙයාටත් ගත්ත sigma මෙයාටත් ගත්ත sigma all j. හැබැයි ඉතින් මෙයාගේ j නෑනේ. ඉතින් මම මේ දෙනා ඉලෙට ගත්තා. ඒතර මෙහෙම ඉලෙට දාගත්තා. මෙයාම ලියාගත්තා. මෙහෙම. එතකොට අපි සලකන i කලාපයක සිට j ලට වේරි කරන්න පුළුවන් මේ සිග්මා අංකණය ඇතුලේ. දැන් ඔක තේරුම් ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. හරි. ඊට පස්සේ දැන් අපිට මෙන්න මේ k කෙනෙක්ව මේ තියාගෙන ගණන් හදන්න අමාරුනේ. දැන් k කියන්නේ කවුද ඇත්තටම? දැන් මේ අපි දන්න ග්‍රැවිටේෂනල් ඉක්වේෂන් එකේ නම් k කියන්නේ ග්‍රැවිටේෂනල් කොන්ස්ටන්ට්. එයාට අගයක් තියෙනවා. හැබැයි ඉතින් මෙයාට අපේ මේ ග්‍රැවිටි මොඩල් එකේ ඉතින් මෙයාට අගයක් අපි දන්නේ නැහැනේ. හැබැයි අපිට පුළුවන් ඒ කොන්ස්ටන්ට් එක ඒ කියන්නේ කොන්ස්ටන්ට් එක මේ සබ්ජෙක්ට් කරගෙන අපිට වෙන පදයක් හදාගන්න පුළුවන්. ඒ හදාගන්න මාර්ගය තමයි මේ තියෙන්නේ. ඔන්න මේක බලන්නකො. මෙන්න මේ මොකද්ද මේ ඇත්තටම? QIJ කියලා කියන්නේ ඒකට for all j මේ තියෙන්නේ i ඉඳලා අපි සලකන j ලට j1 j2 j3 j4 මෙයා i අපි i1 කියලා හිතමුකෝ. මෙන්න මේ හතරට කොහොමද ට්‍රිප් ටික බෙදිලා තියෙන්නේ කියන එකනේ ඔය QIJ එකෙන් අපි හිතමු දැන් අර QIJ සම් එකනේ ගන්න අපි. QIJ සම් එකෙන් කියවෙන්නේ ඒක. මම ලියන්නම් කො නැත්තම් මට ඇඳ ඉන්න වෙනවා. i1 j1 j2 j3 කියලා හිතන්නකෝ. හරි. එතකොට මෙහෙම අපිට ගමන් තුනක් යන්න පුළුවන්. යන්න පුළුවන් අවස්ථා විදි තුනක් තියෙනවා. හරි. එතකොට දැන් මේ ඇවිල්ලා t අපි q වලින්ම දාගමුකෝ. දැන් මේ q වලින් ලියලා තියෙන q11 මේ q12 මේ q13 තේරෙනවනේ ඔය තුන ලියුව මොකක්ද කියලා මම. හරි. ඒතර මේ QIJ all j සම් එක කියලා කියන්නේ මේකේ එකතුව නේද? ඒකේ එකතුව කියලා කියන්නේ මෙන්න මේ කලාපෙන් පටන් ගන්න ට්‍රිප් ගන්න නේද? ඔය තුනේ එකතුව කියලා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ production from i. ඔන්න ඔක තේරුම් ගන්න ඕන. මේ Q1 Q11 Q12 Q13 කියලා කියන්නේ ඒ තුනේ එකතුව කියලා කියන්නේ මේ i1 කියන කලාපයෙන් පටන් ගන්න ට්‍රිප්ස් ගන්න. ඒකනේ ඔය තුනට බෙදලා තියෙන්නේ කලාප තුනට. එතකොට ඔය තුනේම එකතුව තමයි ඇත්තටම ඉතින් i1 කියන එක නේ. i සමාන 1 විට p1 නේ. p1 ඒ කියන්නේ i1 කියන කලාපයෙන් ප්‍රොඩියුස් කරන සම්පූර්ණ ට්‍රිප් ගන්න තමයි ඔය තියෙන්නේ. pi කියන එක. හරි. එතකොට මෙන්න මෙයාට අපිට පොදුවේ දෙන්න පුළුවන් pi කියලා. total productions from i. හරිනේ තේරෙනවද? මම අර කිව්ව උදාහරණයෙන් මම දැන තේරෙන්න ඕනේ. හරි. එතකොට ඕනනම් ඔන්න මේකට දාන්න පුළුවන් අපිට pi කියලා. මේකට කෙලින්ම මේ පදයට pi කියලා දාගන්න පුළුවන්. එතකොට අපිට මේ pi කපන්න පුළුවන්. කපලා මෙන්න මේ පාර්ට් එක මේ පැත්තට අරගෙන k සමානයි කියලා ඉක්වේෂන් එකක් හදාගන්න පුළුවන්. ඒක තමයි මේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ k සමානයි 1 යට මෙයා. මොකද මෙයාට මෙයා කැපෙනවනේ. මෙයාට මෙයා කැපෙනවා. හරි. එතකොට අපිට ඊට පස්සේ ගන්න පුළුවන් ඉතින් මෙයාගේ එක යට බලය දාලා උඩට ගන්න පුළුවන්. ඒතර -1 to the power -1. හරි. දැන් අපි දන්නවා k. දන්නවද? හරි. දැන් ඉතින් අපේ ආරම්භක ඉක්වේෂන් එක දැන් මෙතෙන්ද අපි හදාගත්තනේ. එතෙන්ට දාන්න k ට අදාළ වගේ. k pi මෙයා. මෙයා k කියන එක අපි දන්නවා මෙයා කියලා.
එහෙනම් එයාව දාගන්නවා අපි මෙතෙන්ට. ඒතර එයා දාගන්නද මේ එක යට බලයක් එන. ඍණ එකේ බලයක් නිසා මෙයා පහළට ගිහිල්ලා ඉවරලා ඔන්න ඔහොමයක් හැදෙනවා. ඔය හැදෙන එක තේරෙනවාද කියලා බලන්න කොහොමද? ඒක තේරුම් ගන්න පුළුවන් ඉතින් ෂේප් එකේ මැතමැටිකලි හිතුවොත් තේරුම් ගන්න පුළුවන්. අර අපිට තිබ්බ කලින් මෙන්න මෙයා එසේම මෙතන ඉන්නවා. හරි. අපි හදාගත්ත කේවලට අගයක් එයාව ගත්ත මෙතෙන්ට ඉම්පෝට් කළා දැම්මා. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ WIG/C කියන එක නම් මේ බෙදලා දාන එක ටික වදයක්. ඒ කියන්නේ මේ ඉක්වේෂන් එක ලස්සන නෑ නේද? බෙදීමක් ඇතුලේ බෙදීමක් තියෙනවා. ඒක ටිකක් අර අපිට යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. ඕක යූසර් ෆ්‍රෙන්ඩ්ලි කරගන්න අපිට තියෙනවා මෙන්න මෙහෙම පදයක්. ඒකම නෙමෙයි හදලා තියෙන්නේ. ඉතින් ඔය ෆ්‍රික්ෂන් ෆැක්ටර් කියලා පොඩි පදයක් අපිට මේ පොඩි ටර්ම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ෆ්‍රික්ෂන් ෆැක්ටර් හෙවත් FIJ ඔන්න අලුත් ඔන්න IJ පදයක් ඈ මෙච්චරලා තිබ්බන එක IJ පද WIJ තිබ්බා QIJ තිබ්බා එයාටම සමානයි TIJ තිබ්බා PIAJ තිබ්බා එක එක අයිලා ජේලා ගොඩක් ඉන්නවනේ දැන් ඔන්න තව එක්කෙනෙක් ආවා FIJ කියලා කියන්නේ ෆ්‍රික්ෂන් ෆැක්ටර් එයා තමයි එක යට WIJ/C ඒ කියන්නේ බේසිකලි මෙන්න මෙයා එතකොට එයාට අපිට FIJ කියලා කෙනෙක් විදිහට වෙනම දෙන්න පුළුවන් නම් අපි ඉන්ට්‍රොඩියුස් කරනවා නම් එතකොට අපිට මෙයා වෙනුවට FIJ ලියත හැකිනේ. මෙයා වෙනුවටත් ඒක පුළුවන්. ඔන්න ලිව්වා. මේදී FIJ. එතකොට අර බෙදීමක් ඇතුලේ බෙදීම වගේ කැත පදේ නැති වුණා. හැබැයි ඉතින් මේ FIJ ඇතුලේ ඉතින් මෙයා ඉන්නවා. ඒක ඉතින් ඔයාලට තේරෙනවනේ. හැබැයි ඉතින් අර ලස්සනට පේනවා මෙහෙම FIJ කියලා ගන්න පුළුවන්. එතකොට දැන් මෙයාවම ආයි මම මොඩිෆයි කළා මෙතෙන්ට. හරි. ඔන්න තව එක්කෙනෙක් තව KI මේ IJ පදයක් එකතු වෙනවා. එයා තමයි KIJ. දැන් මේ අපි හදාගන්න සමීකරණේ හදාගන්න අපි මේ එක්තරා කලාපයක ඉඳලා තව එක්තරා කලාපයකට I ඉඳලා J ට කොච්චර ට්‍රිප්ස් ගාණක් ගියාද කියන එක ගැන දැනගන්න මේ QJ එක හොයාගන්න අපිට ඕනේ. ඒතර අපිට මේක පුළුවන් තරම් ඇකියුරේට් විදිහට හොයාගන්න. ඒ කියන්නේ ඇත්තම අගයක් දක්වා මේක ලං කරගන්න ඕනේ. හරි. අපි මේක ඇත්තටම කරන ඇනලිසිස් එකක් මේක අපි ගිහිල්ලා බිමේ බහැලා ගණන් කරන්නේ නැහැ. අපි ඇනලයිස් කරලා බලනවා. අපි ප්‍රෙඩික්ට් කරලා බලනවා. අපි ෆෝකාස්ට් කරලා බලනවා මේක වෙන්නේ නැති කියලා. හරි. ඒක වෙන්නේ නැති කියලා අපිට අගයක් ගන්නවා නම් ඒ අගය ඇත්ත අගයට වඩා ළඟ දුර අගයක් නෑ ඒක අවුල්නේ. අපි ඇත්ත අගය දාගන්න එක ඇත්ත අගයම හොයා ගන්න ඕන නම් අපි තා පොඩ්ඩක් මේක ඇකියුරේට් කරගන්න ඕන. ඒකට තමයි අපි මෙන්න මේ වගේ පදයක් ඉන්ට්‍රොඩියුස් කරන්නේ KIJ. එයාට කියන්නේ ඉන්ටර්සෝනල් සෝෂියෝ ඉකොනොමික් ඇඩ්ජස්ට්මන්ට් ෆැක්ටර්. තේරුම ඉතින් අපි හිතන කලාපයේ ඉඳලා තව අනිත් අපි සලකන කලාපයට යද්දි මේ මෙහෙම ගමනට සෝෂියෝ ඉකොනොමික් ඇඩ්ජස්ට්මන්ට් ෆැක්ටර්ස් ගණන් يعني වැටෙනවා. ඒ කියන්නේ ඒව ගණන් ගන්න වෙනවා. ඒ වගේ කොහොම කන්ට්‍රිබියුෂන් එකක්ද මේ ගමන් ගානට මේ ට්‍රිප්ස් ගානට බලපාන්නේ. ඔන්න වගේ එකක් තමයි ඔකෙන් තියෙන්නේ. ලොකුවට තේරුම දැනගන්න ඕනේ නැහැ. ඉතින් දැන් වෙලාවක් නැහැනේ. ඔක කොහමද අපි ඉන්ක්ලූඩ් කරන්න ඕනේ මේ ඉක්වේෂන් එකට. ඒ ඉන්ක්ලූඩ් කරන්න ඉතින් ಗುಣ කිරීම. මේ ಗುಣ කිරීම KIJ. මේ යටත් ಗುಣ කිරීම KIJ මේ දාලා තියෙන්නේ. එතකොට ඔන්න අපි ඉක්වේෂන් එක හදා ගන්නවා. QIJ සමානයි PI වැඩි කිරීම AJ FIJ KIJ ගුණිතය. බෙදීම for all J AJ FIJ KIJ. හරි. දැන් පොඩි සම්මාදිට්ඨියක් තියෙනවනේ මෙතනදී. දැන් ඔයාලා O levels කාලේ sorry A levels කාලේ probability and statistics කරලා තියෙනවනේ. සම්භාවිතාව එහෙම කරලා තියෙනවනේ. දැන් second sem එකේ සම්භාවිතාව තියෙනවා. එතකොට මේ සම්භාවිතාව හා සම්බන්ධ පදයක් වගේ මේක දැන් ඔයගොල්ලන්ට පේන්න ඕනේ. මේ තියෙන sample space එක මේ තියෙන අපි සලකන එක්කිනා වගේ එකක් පේන්න ඕනේ. ඔයා හිතන්න දැන් මොකක් හරි මල්ලක් තියෙනවා කියන්නකෝ. මේ මල්ලේ තියෙනවා රතු රෙඩ් ඒවා රෙඩ් බෝල 2යි බ්ලැක් බෝල 3යි කියන්නකෝ. හරි. ඒතර මේකට රැන්ඩම්ලි අත දාලා ඉවරලා අපි බෝලයක් ගන්නකොට මේක රෙඩ් බෝල් එකක් වීමේ probability එක මොකද්ද? PR කියලා හිතමුකෝ. ඒතර ඔක් ගන්න අපි PR සමානයි number of R බෙදීම number of sample space නේ. ඕකනේ අපි equation එකනේ. number of R කීයද? 2යි sample space එක සම්පූර්ණ ගන්න 5යි. මේ 5 ගත්තම කොහොමද අපි? මේ 5 අපි එහෙම නැතුව මෙහෙම ලියමු. 2 ධන 3. කොහොම හිතන්නකෝ. ඒතර මෙන්න මෙයා කවුද මේ? මේකේ දෙකේ එකතුව. sample space එක කියන්නේ ඕකට. එතකොට මෙන්න මෙයා
මෙන්න මේ මම මේ වරහනක් දාලා මේ PIJ කියලා දාලා තියෙන එක්කිනාව එහෙම පේනවද? පේනවා නම් හරි. ඒ කියන්නේ අපි සලකන අවස්ථාවක AJ FIJ KIJ ගුණිතය බෙදීම AJ FIJ KIJ ගුණිතයන් වල සම් එක. මේ වගේ එකක් තමයි මේ තියෙන්නේ. ගණන් හදද්දි තේරෙනවා. හොඳයි ලොකුවට හිතන්න එපා. මම මේකේ ලොකුවට මේ ගණන් දෙක තුනක් හදනවා. ඒ වුණාට මේ ඇත්තටම මේ ගණන් වෙලා යනවා. ඒක නිසා මේක ගොඩාක් දිග වුණොත් ඕගොල්ලන්ට මේ අන්තිම මොහොතේ අසාධාරණ මම කරන්නේ මේ වීඩියෝ එකකට පැයකමාරක් විතර ගන්න එක. ඒක නිසා මම මේක පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලන්නේ. ඔයාලා මේ නොලෙජ් එක පාවිච්චි කරලා අවුරුදු දෙකක තුනක විතර ගණන් හදලා යන්න. ඉතින් ඇත්තටම 3යි තියෙන්නේ. පේපර් 3යි. ඒ 3 ගණන් ටික හදලා යන්න ඇත්තටම පුළුවන් ඔය ගාන. ඒ 40L පැය මම හිතන්නේ පැය 2යිනේ තියෙන පේපර් එකනේ. ඔය පැය 2නේ. දෙකක් නෑ. අපේ අවුරුදු පේපරේ පැය 2යි. පැය 2යි ලකුණුත් මං හිතන්නේ 40ක් 40ද 50ක් නේ. 50ක් ද කොහෙද තියෙන්නේ? මේක 50% නේ. 50%. එතකොට මේ ගානට ඇත්තටම මේ අපේ අවුරුදු ගානට ඇත්තටම ලොකුම අමාරුවක් නෑ. හැබැයි දැක්කම පොඩ්ඩක් බය හිතෙනවා. මේ ඉක්මනට කරලා දාන්න පුළුවන් ගානක්. හරි. එතකොට දැන් ඒ බය වැඩ නැහැ. දැන් එතන මේ පාර්ට් එකෙන් කොහොමද අපි ගාන හදාගන්නේ? මෙයා අපි දෙන්න පුළුවන් probability of ij කියලා. මම මේ pi එක ලොකුවට ලියලා මෙතන p පොඩියට ලියුවේ ඒකයි. හොඳයි දැන් මෙතන p කියලා කියන්නේ මොකද්ද? දැන් මාත් එක්ක අප්ඩේට් එකකින් ඉඳලා නම් මේ තියෙන production කියන එක. production from a particular i. මේ මොකද්ද? මේ probability කියන එක. ඒතර දෙකක් නෙමෙයි. probability කියන්නේ එහෙම අපි සලකන එක. අපි define කරගන්න පදයක් නෙමෙයි. ඒක නම් ගණිතමය පදයක් නේ. හරි. ඒකයි මම මේ simple p දාගත්තේ. වෙනස තේරෙන්නේ. කොහොම හරි pi වැඩි කිරීම මෙයා මොකද්ද? මේ අපි සලකන මොයක් හරි එකකගේ probability එක. pij ගේ probability එක කියන්නේ i සමානයි එන්නකෝ i සමානයි 2 ෆික්ස් නේ. අපි ඒක එන්නේ iteration එක ඇතුලේ j1 j2 j3 කියලා කලාප තුනක් තියෙනවා කියමු. එතකොට මෙන්න මේ අවස්ථාවේදී එන අගයන් ටික එන AJ FIJ KIJ අගයන් ටික තමයි මේ උඩ තියෙන්නේ. එක අවස්ථාවකට අදාළ පද ටික. යට තියෙන්නේ මේ තුනේම ඔය AJ FIJ KIJ අගයන් වල එකතුව. ඒක තමයි all j මේව අරන් තියෙන්නේ. හරි. ඕක තේරුම් ගන්න පුළුවන් ගණන් හදද්දි ලොකුවට මම ස්පොයිල් කරන්න යන්නේ නැහැ. හරි. දැනට මම තේරලා ඇති. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඉතින් අර මේ අන්තිම මොහොතේ කවුරු හරි මේ ගානෙන් හරි ගොඩ යන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. හරි. මේකත් මකලා දාන්න ඒකත් ඕනේ නැහැ. ඉතින් අතර අපිට අන්තිම සමීකරණයක් විදිහට මේ පාඩමේදී එන්න පුළුවන් මග මෙච්චරයි. මෙන්න මෙතනින් ඉවරයි. මේකත් ඉතින් දැනගෙන ඉඳන් ඇති. දැනගෙන ඉඳන් හොඳයි. මේක දැනගෙන ඉන්න එක අනිවාර්යයි. මේක මම දැකපු පේපර්ස් හැම එකකම දීලා තියෙනවා. එතකොට ඉතින් මේකේ මේ පද ගොඩක් අර කන්ෆියුසින් නිසා ඉතින් අර අමතක වෙන්න දින chance එක වැඩිනේ. ඒ වුණා කියලා බය වෙන්න එපා මේක දෙනවා. හැබැයි ඉතින් මේ පද වලින් මොනවද කියවෙන්නේ කියලා පැහැදිලි දැනුමක් තිබ්බේ නැත්නම් ගාන අනාතයි. දැන් මම ආයෙ පොඩක් මතක් කරන්නම් AJPI මතකයිනේ. අපිට මේ යන මගදී හම්බෙච්ච පද දෙක ගන්න මේයි මේයි. FIJ කියලා කියන්නේ friction factor. ඒ කියන්නේ 1 WIJ/c. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් ඉතින් අර අපි සලකන බර්ඩන් එක කොච්චර බලයකින් ක්‍රියාත්මක වෙනවාද කියන එකට අදාළ මේ පැරාමීටර් එක තමයි friction factor කියලා කියන්නේ. හරි. KIJ කියලා කියන්නේ interzonal socio-economic adjustment factor. එයා අපි දාගන්නේ මේ සමීකරණ ඇකියුරේට් කරගන්න කියලා දාගන්නකෝ ඒ ඇති. හරි. දැන් ලෙක්චර් නෝට් එකේ තියෙනවා ගානක්. මම හිතන්නේ ඕගොල්ලන්ටත් තියෙන මේ ලෙක්චර් නෝට් එකම තමයි. මම ඒක පොඩ්ඩක් හදලා පෙන්නන්නම්. ඒක හදද්දි තේරෙනවා ඔයාලට මේ මොකද්ද මම මේ කිව්වේ මෙච්චරලා කියලා. හරි. දැන් අපිට ගාන දෙද්දි අපිට ගොඩක් වෙලාවට මේ ටේබල් දෙක තුනක් දෙනවා. ඒක නිසා මුලින්ම ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ ටේබල්ස් වලින් මොනවද කියවෙන්නේ වෙන වෙනම මොනවද මීනින්ග්ස් කියන එක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් දැනගත්තේ නැත්නම් ඉතින් තේරෙන්නේ නැහැ ගාන හදාගන්න කොච්චර තීරි පුළුවන් වුණා. හරි. දැන් ඔයාලට මේක බලමු පේනවා මේ zone 1 zone 2 zone 3 කියලා තුනක් තියෙනවා. ඒ කියන්නේ බේසිකලි අපිට මේ කලාප තුනක් තියෙනවා වගේ පේනවා නේ. මේක තියෙනවා PIAJ කියලා. ඒ මොනවද? production from I attraction to J. අපි දන්නවනේ මේ අපි කතා කළේ PIAJ. හරිනේ. ඒ කියන්නේ
ප්‍රොඩක්ෂන් සෝන්ස් තුනක් තියෙනවා. ඇට්‍රැක්ෂන් සෝන්ස් තුනක් තියෙනවා. ඒතර මෙහෙම අර 1 2 3 1 2 3 කියලා ඔළුවේ තියාගන්න. ඒතර මෙහෙම මෙහෙට ඔය යන එක තමයි කතා කරන්නේ. හරි. ඔන්න වැදගත් අගයක් දීලා තියෙනවා මේ KIJ සමාන 1යි කියලා. හරි. ඒ කියන්නේ KIJ කියන්නේ මොකද්ද මතක් කරමු. අර මේ ඉන්ටර්සෝනල් සෝෂියෝ ඉකොනොමික් ඇඩ්ජස්ට්මන්ට් ෆැක්ටර්. අර සමීකරණ ඇකියුරේට් වෙන්න දාන්නේ අපි. එයා 1යිලු. එහෙනම් ඉතින් අර මේ වැඩි කිරීමේදී AJ වැඩි කිරීම FIJ වැඩි කිරීම KIJ මේ KIJ එකයි කියලා කියන්නේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මේ දෙන්න ඉන්දියාව වගේම තමයි. හරි. මේ දෙන්න තනියම ඉන්දියාව වගේ තමයි. දැන් මේ 14 33 මොනවද මේ? I කියන මේ පළවෙනි කලාපෙන් ප්‍රොඩියුස් කරන ට්‍රිප් ගාන තමයි 14. ඒකයි PI 14 වෙලා තියෙන්නේ. දෙවන කලාපෙන් ප්‍රොඩියුස් කරන ට්‍රිප් ගාන 33යි. තුන්වන කලාපයෙන් ප්‍රොඩියුස් කරන ට්‍රිප් ගාන 28යි. ඕකට සාපේක්ෂව අනිත් පැත්ත පළවෙනි කලාපයට ඇට්‍රැක්ට් වෙන ට්‍රිප් ගාන 33යි. දෙවෙනි කලාපයට ඇට්‍රැක්ට් වෙන ට්‍රිප් ගාන 28යි. තුන්වෙනි කලාපයට ඇට්‍රැක්ට් වෙන ට්‍රිප් ගාන 14යි. ඔය කන්සෙප්ට් එක ඔළුවේ තියාගන්න. ඕකට කියන්නේ PA table කියලා. production attraction table. ඔච්චරයි. PA table. ඒතර PA table එකේ ඉතින් දෙනවා. එහෙම නැතුව ගණන් හදන්න බෑනේ. productions attractions අපිට හිතා ගන්න බෑ. හරි. එතකොට ඕක තමයි පළවෙනි table එක. ඊළඟ table එකේ ඉතින් මේ ගාන තියෙන්නේ FIJ table එක. FIJ කියලා කියන්නේ මොකද්ද? friction factor නේ. මෙයා. හරි. friction factor එකේ production සහ attractions විදිහට දෙකට බෙදලා තියෙනවා. production 1, production zone 1, production zone 2, production zone 3, attraction zone 1, attraction zone 2, attraction zone 3. ඒකෙන් මොකද්ද කියවෙන්නේ? පළවෙනි කලාපේ ඉඳලා පළවෙනි කලාපේට ට්‍රිප් එකක් යනවා නම් 13ක මේ friction factor එකක් තියෙනවා. පළවෙනි කලාපේ ඉඳලා දෙවෙනි කලාපේට යනවා නම් ට්‍රිප් එකක් 82ක friction factor එකක් තියෙනවා. ඕක තමයි කියවෙන්නේ. මානිත් ඒවා කියන්නේ නැහැ. 39 කියලා කියන්නේ දෙකෙන් තුනට friction factor එක. 20 කියලා කියන්නේ තුනෙන් දෙකට friction factor එක. හරිනේ තේරෙනවද? ඔය තේරෙනවනේ. අවුලක් නැහැ. දැන් අපිට කියනවා මේකෙදි T11 T12 T13 ඉඳලා ඒ කියන්නේ ඔක්කොම හොයන්න කියලා කියනවා. ඉතින් T11 T12 T13 T21 T22 T23 T31 T32 T33 ඔය නමෙම හොයන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ හොයන්න කියලා තියෙන්නේ? අර වෙන්න පුළුවන් හැම ට්‍රාන්ස්පෝර්ට් කම්බිනේෂන් එකම ට්‍රිප් කම්බිනේෂන් එකක්ම හොයන්න කියලා තියෙනවා. ඉතින් එකේ ඉඳලා එකට දෙකේ ඉඳලා එකට තුනේ ඉඳලා දෙකට එකේ ඉඳලා තුනට ඔක්කොම හොයන්න කියලා තියෙනවා. හරි. ඕවා හොයන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි ටැබියුලර් මෙතඩ් එක. මේක හොඳයි. ඔක්කොම ඒවා හොයන්න කියලා දීලා තිබ්බොත් මොකක් කරේ ගානක මේක හොඳයි. එහෙම නැතුව එකක් විතරක් හොයන්න අවස්ථාවක් තිබ්බොත් මේක හොඳයි. ඇත්තම කොහොමද මෙහෙමයි. මම පේපර් එකේදී හැදුවේ අපිට අපේ අවුරුද්ද තිබ්බේ ඔක්කොම හොයන්න කියලා. මම මේකෙන් හැදුවේ. ඇත්තටම මට මේකට වඩා ටේබල් එකට වඩා මේක ලේසි මේ විදිහ ලේසි කියලා හිතුන නිසා මම මේකෙන් හැදුවේ. එහෙමයි කියලා එහෙම නීතියක් නැහැ. ඕගලන්ට ඕන නම් මේකෙන් හදාන්න පුළුවන්. මේක ඉතින් අර පොඩි ඕගනයිස් ගතියක් තියෙනවා. අර පොඩ්ඩක් ඉවසීම අඩු කෙනෙක්ට නම් එහෙම කට්ටිය ඉන්නවනේ. ඒක අවුලක් නෑ. මේ විදිහ මේ හොඳයි. මොකද ගානට ඕඩේකට ටේබල් එකට දාලා හදන්න තියෙන්නේ. මේක ඉතින් අර ටිකක් ඉවසීම තියෙන කෙනෙක්ට හොඳයි. මේකට අර ගොඩක් එකම දේ ලියලිය ඒක එපා වෙනවා පොඩ්ඩක්. දැන් මේක ඔයා හිතන්නකෝ මේක මේ IJ ලියන ඒවා වෙන අඩුයිනේ මේ ඉලක්කම්නේ ගොඩක් තියෙන්නේ. මේ මගුලේ IJ ගොඩක් ඒවට ඉලක්කම් දදා ගොඩාක් රිපීට් කරනවානේ. ඒතර ඉතින් අර එපා වෙනවා. ඒ නිසා මේ විදිහ හොඳයි අත්‍තරම. මේකට වඩා කොහොමරි මම එක විදිහක් කියලා දෙන්නම් මුලින් ටැබියුලර් මෙතඩ් එක. හරි. දැන් ඔයාලට දැන් අර මම මුලින්ම කතා කළ අවස්ථා දෙකකදී අපි I කියන එක්කෙනෙක් ෆික්ස් කරගෙනයි අපි ඊළඟ ගණන් ටික හදන්නේ. අපි ගමන් ටික බලන්නේ ඒතර. ඊළඟට එහෙම එක්කෙනෙක් ෆික්ස් කරගෙන. මෙතෙන්දිත් අපි එක්කෙනෙක් ෆික්ස් කරගෙනයි එයාට අදාළ ඔප්ෂන්ස් ටික කතා කළේ. මෙතෙන්දිත් අපි එක්කෙනෙක් ෆික්ස් කරගෙන J1 J2 J3 J4 ට කතා කරන්නේ. මේ ඇනලයිස් කරන්න. හරි. දැන් මෙතෙන්දිත් අපි කතා කළා ඔය කාරණාවම. I කියන එක්කෙනා ෆික්ස් තියාගෙන
ඊට සාපේක්ෂව j ලා වෙනස් කරන්න ඕනේ. මේ i කියන එක නා fix තියාගෙන j1 j2 j3 ට fix මේ වේරි කළා. ඒ කියන්නේ iterate කරලා බැලුවා කොහොමද එන්නේ කියලා. මේ ඒ වගේමයි මේ concept එක මෙතනක් තියෙන්නේ. අපි එහෙනම් පළවෙනි එක්කිනා සලකන්න ඕන i සමානයි 1 විට වෙන්න i සමානයි 1. ඒ කියන්නේ පළවෙනි කලාපයේ ඉඳලා කලාප 3ට කොහොමද යන්නේ? ට්‍රිප්ස් ටික. ඔන්න ඔය තුන බලා ගන්න විදිහ තමයි මේ ටේබල් එකේ තියෙන්නේ. හරි. වෙන i සමානයි 1 j 1 2 3 විදිහට වේරි වෙනවා. හරි. දැන් අපිට ඕනේ මෙන්න මේ qij ව එහෙම නැත්නම් tij ව කැල්කියුලේට් කරගන්න. එහෙනම් ඉතින් අපිට pi කෙනෙක් ඕනේ, aj කෙනෙක් ඕනේ, fij කෙනෙක් ඕනේ, kij කෙනෙක් ඕනේ. මේ වගේ සම් එක ඕනේ. ඔන්න ඔය මගුල් ටික අපිට මේ ටේබල් එක දාලා හදා ගන්නයි ඕනේ. j සමානයි 1 2 3 විට aj අගයක් තියෙනව නේද? තියෙනවනේ. මේ තියෙන. aj 1 විට 33යි, 2 විට 28යි, 3 විට 14යි. එහෙනම් මෙන්න මේ තුන ටේබල් එකට දා ගන්න ඕනේ. 33 28 14. හරි. j හරි aj හරි. දැන් aj වලින් පස්සේ මොකක්ද ඕනේ? fij. fij මේ තියෙන ටේබල් එක. මේකේ පළවෙනි එකේ ඉඳලා පළවෙනි එකට පළවෙනි එකේ ඉඳලා දෙවෙනි එකට පළවෙනි එකේ ඉඳලා තුන්වෙනි එකට. ඒතර මෙන්න මේ අගයන් තුනනේ තියෙන්නේ. 13 82 41. ඒ තුන් දෙනත් ලියා ගන්න ඕනේ. මෙයත් හරි. ඊළඟට kij. මෙතන i හොඳේ. එක නෙමෙයි එක හොඳේ. මෙතන බලන්න මම මෙතන එක ඔය එක දාගෙන තියෙන්නේ ඇයි? i සමාන 1යි නේද? ඒක තමයි i තියෙන තැන් වලට එක දාගත්තා. එතකොට f1j හොයාගත්ත නෙමෙයි 1382 41. k1j නෙමෙයි මොන j වුණත් ඉතින් එකම තමයි මේ. ඒක නිසා මේ තුනත් එකම තමයි. දැන් මොකද කරන්නේ? දැන් මෙයාවයි ගුණ කරමු. එක අවස්ථාවකට ගුණ කරමු. එහෙනම් 33 වැඩි කිරීම 13 වැඩි කිරීම එක සමානයි 429 ආවා. 28 වැඩි කිරීම 82 වැඩි කිරීම එක සමානයි 2296 ආවා. 14 වැඩි කිරීම 41 වැඩි කිරීම එක සමානයි 574ක් ආවා. ඔන්න ඒ අගයන් තුන වෙල්ල ඉවරයි. දැන් ඒ අවස්ථාවට මේ අවස්ථාවට j සමානයි 1 විට j සමානයි 2 විට j සමානයි 3 විට aj fij kij අගයන් තුන ඇවිල්ලා ඉවරයි. හරි. හැබැයි අපිට මේ සමීකරණ බලන්න යට තියෙනවා නේද මේ සම් එකක්. මේ සම් එක ගන්න නම් ඉතින් අපි මේ තුන එකතු කරන්න ඕනේ. එකතු කරලා අපි හරය හදා ගන්න ඕනේ. 3299ක හරයක් හැදෙනවා. දැන් මෙයත් එක අවස්ථාවකට මෙයා දන්න ඕන. මෙයත් දන්නවා නම් මෙයා බෙදීම මෙයා ඒ කියන්නේ අපි අර probability of ij මෙන්න මෙයා හොයාගන්න පුළුවන් නේද? අන්න එයාව දැන් මම මෙතන ලියාගත්තා. දැන් මම මෙතන මේ probability of 1j වෙනුවට මම මෙහෙම ලියාගත්තට වැරදි නෑ හොඳේ. aj fij kij බෙදීම sigma of මේ උඩ එකම තාමට ලියන කම්මැලි. කොහොම හරි ඔහොම ලිව්වත් අවුලක් නෑ ඉතින්. ඒක ලියන එක වදයන් නිසා තමයි මම මේක p1j කියලා දාගත්තේ. මේ pij i සමාන 1 නිසා p1j. හරි. එතකොට ඉතින් 429 බෙදීම 3299. 2296 බෙදීම 3299. 574 බෙදීම 3299. ඔන්න දැන් ඔයාලට නිකන් පොඩ්ඩක් සෙන්ස් එන්න ඕනේ. අර උඩ සමීකරණය මොකද්ද මම මේ අර කියන්න උත්සාහ කළේ අර රතු බෝල කළු බෝල සීන් එක දැන් තේරෙන්න ඕනේ. මෙයා බෙදීම සාම්පල් ස්පේස් එක. තමයි මෙයා. මෙයා බෙදීම මෙයා බෙදීම මේ සාම්පල් ස්පේස් එක තමයි මෙයා එන්නේ. මෙයා බෙදීම සාම්පල් ස්පේස් එක තමයි මෙයා එන්නේ. ඔක තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි. හරි. දැන් p1j අගයන් ටික දන්නවනේ. මේකදී බෙදලා ඉතින් උත්තරයක් එනවා. හොඳේ උත්තරේ ගන්න. මේ සමහර නිකන් මේවා පොඩි වෙනසක් තියෙන්න පුළුවන්. මම නිකන් කැල්ලෙන් දාලා හැදුවේ ටක් ගාලා කැල්ලෙන් තමයි හදන්න ඕනේ. අර දිග අගයන් එනවා. මෙහෙම දිගට අගයන් එනවා. ඒක ඉතින් මෙච්චර කොට කරලා හදනවද කියන එක ඔයාලා තීරණය කරන්න. මම හිතන්නේ ඉතින් දශම ස්ථාන 4කින් වගේ තිබ්බොත් හොඳයි. මම මේ ලේසියට තමයි ඔය දශම ස්ථාන 2කින් නවත්තුවේ. කොහොමද එහෙම කරන්න? ඊට පස්සේ ඉතින් අපි දැන් ඔන්න p1j හොයාගත්තා. ඒ කියන්නේ pij අගේ හොයාගත්තා. ඒ කියන්නේ මොකද්ද මේ හොයාගත්තේ? මෙන්න මේ කොළ පාට කෑල්ල අපි හොයාගත්තා. ඉතින් ඒ කොළ පාට කෑල්ල හොයාගත්තා නම් ඒක pi ගෙන් වැඩි කළා නම්
ඒ දෙකේ ගුණිතය නේද මේ QIG අපි හොයන එක නේ. අපේ TIG හරි QIG හරි මොකක් කර අපේ අර අපි සලකන I ඉඳලා සලකන J යන ට්‍රිප් ගාන නේද මේ දෙකේ ගුණිතය. එහෙනම් ඉතින් අපි මේ හොයාගත්ත එක්කෙනා I සමාන 1 නේ. I සමාන 1 කියලා කියන්නේ මොකද්ද? zone I1 zone I1 PI යගේ 14යි. එහෙනම් PI වැඩි කිරීම PIJ නේ QIJ කියලා කියන්නේ. මම මෙතනත් මේ බලන්න මම මෙතන P එක වල සිම්පල් ලියාගෙන මේක probability එක නිසා මේ production මේ probability මේ දෙකේ වෙනස හොඳට තේරුම් ගන්න. කොහොම හරි ඕක ওই දෙක ගුණ කළාට පස්සේ අපිට මෙන්න මෙහෙම අගයන් එනවා. මේ තමයි අපේ අවසාන උත්තර. ඒ කියන්නේ මේ මෙන්න මේ 1.82 කියලා කියන්නේ T11. ඒක 9.74 කියලා T12. 2.43 කියලා කියන්නේ T13. අන්න තුනක් හොයාගත්තා. ඉතින් ඊටු ටිකක් හොයන්නයි තියෙන්නේ. දේව මං හොයන්න යන්නේ නැහැ මම කම්මැලි. ඔයාලා ඒකට හදන්න හොඳේ. මේ ගණන් දෙකක් විතර හදලා ගියොත් ප්‍රැක්ටිස් එක තිබ්බොත් ඉතින් ඒ වෙලට අර කන්ෆියුස් කියන ගතිය අඩුයි. දැන් මං කොච්චර ගණන් හදලා ගියත් මට අර අපේ අවුරුද්දේ තිබ්බ ගාන විනාඩි 5ක් විතර ගියා තේරුම් අරගන්න මුල් ටික. ඊට පස්සේ නම් ලේසි. මුල් ටික තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. ඊට පස්සේ දැන් ඔය ටැබියුලර් මෙතඩ් එකනේ. ඕක හෝ. තව මෙතඩ් එකක් තියෙන්නේ බෑ. තව අනිත් මෙතඩ් එක තමයි ඉතින් අපේ මේ ඉන්න මහා ඉක්වේෂන් එකට ඉතින් ආගයන් දදා ලියන්න. PI AJ FIJ KIJ වඩ ආගයන් දාලා ලියන්න ඕනේ. මේ දාලා තින්නවා. දැන් අපි සලකන්නේ T11. එහෙනම් I 1යි J 1යි. එහෙනම් P1 A1 F1 K1 බෙදීම මේ සිග්මා නේ සම් එකනේ. එහෙනම් A1 F1 K1 A2 F1 2 K1 2 A3 F1 3 K1 3 මටත් කියද්දි පැටලෙනවා. ඉතින් ඕගලන්ටත් ලියද්දි පැටලෙන්න පුළුවන් නැති. ඒක නිසා මම නම් හිතන්නේ මේ ක්‍රමය හොඳයි. එතනම කිව්වොත්. අර වෙලාව තියෙනවා. ඉතින් මේක හදන්න අවුලක් නැහැ. කොහමද ඔය විදිහට අපි T11 T12 T13 හොයන්න පුළුවන්. T21 T22 T23 පුළුවන්. T31 T32 T33 හොයන්න පුළුවන්. ඔය නමයම හොයන්න පුළුවන්. ඔය නමයම හොයන්න තමයි තියෙන්නේ ඉතින් ගන්න. හරි. මම හිතනවා දැන් උන් උගන්නලා ඉවරයි. දැන් ඒ කියන්නේ මේ පාර්ට් එකට දාලා තියරි පාර්ට් එකයි එක්සැම්පල් ගානකුයි හදලා ඉවරයි. දැන් මම ආයෙ පොඩ්ඩක් රිවිෂන් පොඩ්ඩක් මතක් කරන්නම් ඔක්කොම ටික මුලින් ඉඳලා එක සැරයක්. ට්‍රිප් ඇනලිසිස් වල ස්ටෙප් 4යි. ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුෂන් ජෙනරේෂන් එක යටතේ අපි කතා කළා මෙන්න මේ දෙක අම්මා තාත්තගේ මතක තියෙනවනේ මේ දෙක නම් ඇත්තටම හොඳයි. ඒ කියන්නේ ඇත්තටම මතක තියෙන්න ඕනේ දෙක. ඇයි මේවා වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට ට්‍රිප් ජෙනරේෂන් යටතේ මේ ගණන් හදන දෙකක් තියෙනවා. ඒ දෙක බලා ගන්න. ඊට පස්සේ ට්‍රිප් ඩිස්ට්‍රිබියුෂන් කියන එක යටතේ අපිට ගණන් හදන විදිහකට තියෙන ග්‍රැවිටි මොඩල් එක. මේ ග්‍රැවිටි මොඩල් එකේ අපිට දීපු ඉක්වේෂන් එකේ ඉඳලා අපිට ගණන් හදන ඉක්වේෂන් එක දක්වා යද්දි ඒ අන මගමන් ඩිරයිව් කරලා පෙන්නවා. මෙන්න මෙයාවයි මෙයාලා එහෙම පොඩි අර ඒ වෙනස්කම් තේරුම් ගන්න ඕන. හරි දැන් WYJ කියලා කියන්නේ ඉම්පිඩන්ස්. ඒතර ඉම්පිඩන්ස් කියන වචනය ආවොත් අනිවාර්යෙන් WYJ තමයි. හැබැයි ෆ්‍රික්ෂන් ෆැක්ටර් මේ ෆ්‍රික්ෂන් කියන වචනයක් ගෑවුනොත් අනිවාර්යෙන්ම FIJ මේ F එක ෆ්‍රික්ෂන් යනවනේ. ඒක නිසා FIJ මතක තියාගන්න. එහෙම නැත්නම් සෝෂියෝ ඉකොනොමික් මොකක් හරි ෆැක්ටර් එකක් තිබ්බොත් අනිවාර්යෙන් KIJ. ඔන්න ඔය තුන ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න. සමහර වෙලාවට මේ පටලවල අහන්න පුළුවන්. හොඳේ. කවුරුද්දක අහලා තිබ්බා. හරි. දැන් තියරි ඉවරයි. දැන් ඔයාලට දැන් මේකේ ගණන් හදලා ප්‍රැක්ටිස් වෙන්න එපේ. ප්‍රැක්ටිස් වෙන තියෙන හොඳම ගාණක් තමයි ගණන් තුනක් තියෙනවා. පහුගිය අවුරුදු වල ගණන් තුනක් තියෙනවා. මෙයා සහ මෙයා. මේ 24 කියන්නේ අපේ පේපරේ 23 කියලා කියන්නේ අන්තිම අපිට කලින් තිබ්බ පේපරේ 21 කියලා කියන්නේ ඔය ගාණක් මුලින්ම ආපු පේපරේ. දැන් මෙහෙම මේ පාඩම ගැන ලොකු එක්ස්පෝෂර් එකක් නැතුව දැන් මාත් එක්ක මේ වීඩියෝ එක බලලා මේ තියරි ඉගෙනගෙන කොන්ෆිඩන්ස් එකක් ආපු කෙනෙක්ට ටිකක් අර උත්සාහ කරලා බලන ලේසි ගාණක් තියෙන්න එපේ. එහෙමනම් මෙන්න මේ ගාණ තමයි බෙස්ට් ගාණ. 21 බැච් එකේ පේපරේ ගාණ මේ 22 දෙසැම්බර් වල පේපර් එක මම පේපර් ගාණ පෙන්නන්නම් මොනවද දෙනවා. මේක නේද? ඔව් මේක. මෙන්න මේ ගාණ. මෙන්න මේ දෙවෙනි ගාණ හොඳ ගාණක්. මේ ගාණ හදන්න
කන්ෆිඩන්ස් එක බිල්ඩ් අප් කරගන්න. මේ කියන්නේ මේ ගාන හදලා වල තේරෙයි මේ මේ වගේ ග්‍රැවිටි මොඩල් ගානක කොහොමද අපි වැඩ කරන්න ඕන කියන එක මේකෙන් තේරුම් ගන්න පුළුවන්. මම දැන් නිකන් මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්නකෝ මේකේ shape එකේ. Using the data given in the table B3 මම මේ තියෙන එක පේනන්නේ කර්ස් එක. Answer the following questions assuming socio-economic adjustment factor is 1. ඒ socio-economic adjustment factor කියන්නේ මොකද්ද? KIJ නේ. KIJ සමානයි 1යිලු. nice. ඔන්න එහෙනම් එයාගේ හරි. අර කලින් ගානෙත් KIJ 1යි නේ ආවෙනේ. හරි. ඊට පස්සේ ඔන්න මම කිව්වා වගේ PA table එකක් තියෙනවා. ඒක මොකද්ද මේ තියෙන්නේ? zone 1 zone 1 zone 2 zone 3 කියන එකට production attraction අගයන් ටිකක් දීලා තියෙනවා. හොඳට බලන්න. in 1000. ඒතර මේ මොකද්ද මේ 30 කියලා කියන්නේ 30000. 20 කියලා කියන්නේ 20000. ඒතර ඒක මිස් වුණොත් කෙලවෙනවා. අන්තිම උත්තරේදී කෙලවෙනවා. හරි. කොහොම හරි ඒක බලා ගන්න. ඊට පස්සේ බලන්න මේ FIJ matrix එකක් තියෙනවා. ඔන්න දැන් මම අහනවා FIJ කියන්නේ මොකද්ද? friction factor නේ. ඇත්තටම කිව්වොත් මේ ගාන ලේසි වෙන්නේ මේ ගාන අර ලෙක්චර් නෝට් එකේ තිබ්බ උදාහරණ ගාන වගේම ගාන. නේද? ඒතර මේ FIJ matrix එක ඒකේ දීලා තියෙනවා. ඒතර අපිට මේ අදාළ ගමනට අදාළව මේ FIJ values දීලා තියෙනවා. කෙලින්ම දාන්න පුළුවන් equation. මොකද මේ FIJ නේ අපේ equation එකේ තියෙන්නේ. හරි. KIJ 1යි FIJ හොයාගන්න table එකෙන් AJ හොයාගන්න table එකෙන් PI හොයාගන්න table එකෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. ඒතර මේකේ මුලින්ම අහලා තියෙනවා T23 හොයපන් කියලා. ඉතින් T23 කියලා කියන්නේ එයාව හොයන්න පුළුවන් අපිට අර ටේබල් ගහන්න ඕනේ නැහැ නෝන එක්කෙනෙක් නේ අහලා දෙන්නේ. ඒතකොට එයාව හොයන්න පුළුවන් අපිට තනි මෙතඩ් එකේ. T23 සමානයි P2 A3 F23 K23 බෙදීම අර යට සිග්මා පදේ මට කම්මැලි. ඒක සම්පූර්ණ පදේ ලියලා හදන්න තියෙනවා. මෙන්න මෙයා පාවිච්චි කරලා මේ ඉක්වේෂන් එක. හරි. ඊට පස්සේ ඉතින් ඔයාලා රැවටෙන්න එපා. මොකද ඊළඟ ගානේ අහලා තියෙනවා මේ ඔක්කොම හොයන්නේ නැහැ කියලා. මේ මම ඔය නමේම හොයන්නේ කියලා තියෙනවා. හරි. ඔය නමේම හොයනවා දැන්. ඔයගොල්ලෝ අමාරුවෙන් හොයනවානේ. හොයලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට පොඩි මැජික් එකක් ක්ලික් වෙනවා. ඒක තමයි මෙන්න මේ ටේබල් එකේ තියෙන මේ calculated සහ PI අගයන් අතර තියෙන සම්බන්ධතාවය. ඕක දැන් මම මේක හදලා නැහැ. ඔයාලා හදන්න මේ ගාන. හැදුවට පස්සේ මෙන්න මේ තැන් තුනට අගයන් තුනක් එනවනේ. මෙතෙන්ටත් අගයන් තුනක් එනවනේ. මෙතෙන්ටත් අගයන් තුනක් එනවනේ. ඔය මම හිතනවා මම කර්ස් එක පේනවා කියලා. කොහොම හරි මේ ටේබල් එකේ මේ තියෙන බ්ලොක්ස් 9ටම අගයන් 9ක් එනවා. ආවට පස්සේ එහෙම මම ෂුවර් නැති නිසා පොඩ්ඩක් එනකෝ මම මේක නෝට් පෑඩ් එකට දාලාම කරන්න. ඒක ලේසියිනේ. හරි. කොහොමද මෙතින්? හරි. එතකොට මෙන්න මෙතෙන්ටයි අගයන් 9ක් එනවනේ. දැන් ඔය අගයන් 9 ආවට පස්සේ බලන්න දැන් මේ පළවෙනි zone එකට production 30යි. දෙවෙනි zone එකට production 50යි. තුන්වෙනි zone එකට production 60යි. ඒ දෙක තමයි මේ තියෙන්නේ. මේ PI කියලා තියෙන ඒ ටිකනේ මේ PI කියලා කියන්නේ. හරි. දැන් පොඩි මැජික් එකක් වෙනවා. මෙයයි එකතු කළාට පස්සේ උත්තරයක් එනවා. එයා මෙන්න මේ 30ට ගොඩක්ම සමාන උත්තරයක්. ගොඩක් කාට 30ම එනවා. එතකොට අපේ calculated PI එක 30මයි. මෙතනත් 3 එකතු කළාට පස්සේ calculated PI එක මෙතන 50යි. මෙතනත් මේ 3 එකතු කළාට පස්සේ calculated PI එක 50යි. sorry 50 නෙමෙයි 60යි. එතකොට මරුනේ. මේගොල්ලෝ ඔක්කොම සමානයි. ඒ කියන්නේ calculated PI එකයි actual PI එකයි සමානයි. හැබැයි අවුලක් තියෙනවා. ලොකු අවුලක් තියෙනවා. මෙයයි එකතු කරලා 20 එන්නේ නැහැ. මෙයයි එකතු කළාට 40 එන්නේ නැහැ. මෙයයි එකතු කළාට 80 එන්නේ නැහැ. ඒ කියන්නේ actual AJ එකයි actual attraction එකයි calculated AJ calculated attraction එකයි සමාන වෙන්නේ නැත. ඒක දීලාම තියෙනවා මේ තියෙන්නේ. Explain why the calculated production is equal to actual production. හරිනේ calculated production එකයි actual production එකයි සමානයිලු. Whereas the calculated attractions are not equal to actual attractions. මේ අර calculated attractions ටික actual එකට සමානත් නැල්ලු. ඔකට හේතුව අහනවා. ඔකට හේතුව මෙන්න මේකයි.
මට ඒක තැනක් මේ තියෙන මරු. මේකේ බලන්න හොඳට මෙන්න මේ වචනේ single constraint gravity model. මේක දීලා තිනවා single constraint gravity model කියලා. දැන් අපිට මේ ගණන් වලදී variables parameters දෙකක් කතා වෙනවා. attractions සහ productions. production සහ attractions. හරි. එතකොට මේ දෙකෙන් අපි මේ හදාගත්ත gravity model එක single variable constraint gravity model එකක්. ඒ කියන්නේ අපිට අර එක සැරයකට බේර ගන්න පුළුවන් එකයි. ඇත්තම කොහොමද මේක production මේ constraint gravity model එකක්. එතකොට අපිට මේ calculated pi එකයි actual pi එකයි සමාන වුණේ මේක අර ඒ වගේ මේ production constraint gravity model එකක් වීම නිසා. ඒක නිසා තමයි ඉතින් මේවා අසමාන වුණෙත්. ඒක ඇයි ඉතින් මේක single variable එක නේ මේක මේ production constraint gravity model එකක් නෙමෙයි මේක attraction constraint gravity model එකක් නෙමෙයි. එතකොට මේ calculated pi සහ actual pi සමාන වුණාට මේවා සමාන වෙන්නේ නැහැ. ඒතර ඒක තමයි පැහැදිලිව ලියන්න ඕනේ මේකේ. මම ChatGPT එකේ ඒකනේ. අතරම ඕක ඉතින් අපේ lecture notes වල නැහැ. ඒක අවුල. ඉතින් අපි ඒ දවස්වල ChatGPT දාලා Gemini දාලා බැලුවට පස්සේ එයාලා දෙන්නේ එහෙම උත්තරයක් තමයි. The formula used is a production constraint gravity model because the total actual productions are multiplied outside the balancing fraction. හරිනේ pi outside එකෙන් මේ multiply වෙන්නේ. The distribution forces the sum of each row to perfectly match the input production limit. However, since there is no balancing coefficient explicitly adjusting the attraction side dynamically across rows within the equation, the columns do not automatically converge to the target attraction values in a single iteration. ඔව් ඒක තේරෙන්නේ නැහැ ඉතින් ඔහොම කිව්වට. කොහමද ඕකේ ඔය common idea එක තමයි මේ අපි හදාගත්ත gravity model එක එච්චරම හොඳ එකක් නෙමෙයි. ඇත්තට මේක ඇවිල්ලා single variable constraint එකක්. මේක double variable එකක් නෙමෙයි. එතකොට ඕක double variable කියන්නේ ඕක අර වෙන models අපිට හදන්න පුළුවන්. ඉතින් ඕක variable constraint gravity models හදාගන්න පුළුවන්. ඉතින් ඒක අපේ syllabus වල නෑ. මේ කොහෙත්ම නෑ. හැබැයි ඉතින් එහෙම එකක් හදාගත්තොත් ඔය දෙක ගන්න බැලන්ස් එකේ දාගන්න පුළුවන්. හරි. දැන් ඔය මං කිය ඔය ගාන ලේසි කියලා ඕකයි. ඒක නිසා ඔය ගාන shape එකේ හදන්න බලන්න. හදලා උත්තරේ දැන් මේකේ තියෙන නැත්තර මේ attraction සහ මෙහෙම උත්තර තුනකුත් දීලා තියෙනවා. ඒතර ඔය වගේ උත්තර ආවට පස්සේ ඇත්තටම අර හිත හැදෙනවා මේ අම්මට සිරි උත්තරේ හරි අර අපේ effort එකට result එකක් ආවා කියලා. එහෙම ආවට පස්සේ හිතට සතුටක් තියෙනවනේ. හරි. ඒකයි මම මුලින්ම 21 ගාන හදන්න කිව්වේ ඒකයි. හරි. එහෙනම් මේක හරි. 24 බැච් එකේ ගාන මම අද මේකත් එක හදනවා. මේ අන්තිම ගානේදී මේක හදනවා. 23 ගාන අර කොටි වලිග අල්ලගත්තා වගේ හදනවා ඉවරයක් නැති ගාන. ඒ ගාන පොඩ්ඩක් මම බලන්න. ඔයාලට මම කියලා දෙන්න. ඒක ලොකුවට ටච් කරන්න යන්න එපා. මේක ලොකුවට අමාරු කෙනෙක් ඉන්නේ නම්. ඒක නා ගොඩාක් මේක අමාරු කෙනෙක් නම් මේ පාඩම මේ ගාන ලොකුවට හිතන්න යන්න එපා. මම ඒකත් නෝට් පැඩ් එකට දාලා කරන්නම් කොතර ලේසි. හරි. මේක ඔන්න බලන්න මේක section B එකේ පළවෙනි එක cross classification ගාන. ඊට පස්සේ තමයි මේකට එන්නේ. ඒතර ඒ අවුරුද්දේ මේ Excel අහලා නැහැ. හැබැයි Excel අහලා නැති වුණාට ඒකට සාපේක්ෂව පට්ට අමාරු හොඳ මේ gravity model ගානක් අහලා තියෙනවා. හරි. අපි දැන් බලමු gravity model ගාන කතා කියවලා. Using the data given in the table B2 ඔන්න PA table එකක් දීලා තියෙනවා. and table B3 impedance matrix එකක් දීලා තියෙනවා. දැන් ඔයාලට මතකද දන්නේ මම අර දෙවෙනි පාරට රිවිෂන් එකක් ගහද්දී මුළු ටික ඔක්කොම මුලින් ඉඳලා කතා කරද්දී වචන දෙකක් ගැන කතා කළා. impedance friction. impedance තියෙනවා නම් අනිවාර්යෙන් මේ කියවෙන්නේ WIJ. friction කියන වචනේ ගෑවිලා තියෙනවා නම් අනිවාර්යෙන් මෙහා FIJ. ඔය දෙකේ වෙනස තේරුම් ගන්න නැතුව මේ තියෙන්නේ FIJ table එක කියලා ගාන හැදුවා නම් එතනින්ම ගාන අනාතයි. ඒකයි මම කිව්වේ මේකේ අර වචන පිළිබඳව idea එකක් තියෙනවා. ඒ කියන්නේ terms පිළිබඳව idea එකක් තියෙනවා. හරි. එතකොට දැන් ඔන්න අර අනාත වෙන ළමයා මුලින්ම අනාත වෙලා ඉවරයි. එයා FIJ දාලා අර පුරුද්දට මේ දැන් අපි කලින් හදපු ගණන් දෙකේම
PA ටේබල් එකට අමතරව තිබ්බේ FIJ ටේබල් එක ගන්න හෙවත් ෆ්‍රික්ෂන් ෆැක්ටර් ටේබල් එක. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන ඉම්පිඩන්ස් ටේබල් එක. ඒ කියන්නේ WIJ තියෙන. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් ගාන හදන එක අල කරලා තියෙන්නේ මේගොල්ලෝ. වෙන ගොඩක් හදන්න දීලා තියෙනවා. අපේ වෙලාව නාස්ති කරන්න. හරි. බලමු ගාන කියවලා. ගාන කියවද්දිම ගාන හදව එකට කනේ පාරක් ගහන්න දෙනවා. මේ මොකද්ද මේ සෝෂියෝ ඉකොනොමික් ඇඩ්ජස්ට්මන්ට් ෆැක්ටර් එකට මේකක් දාලා සෝෂියෝ ඉකොනොමික් ඇඩ්ජස්ට්මන්ට් ෆැක්ටර් කියලා ටේබල් එකකුත් දීලා. දැන් මොකද්ද මොකෙන් ගන්නෙ? ඔය ප්‍රශ්නෙට මුහුණ දුන්නා මම. 0.5 දාලා හදුවට පස්සේ මේ උත්තරේ එන්නේ නැහැ. ඉතින් 0.5 දාන්න ඕන නම් මෙච්චර ටේබල් එකක් දෙන්න ඕනෙත් නැහනේ. ඒ වගේ අර ඒ වෙලට පොඩ්ඩක් ඉතින් ක්‍රිටිකල් තින්කින් පාවිච්චි කරලා මේ වගේ ඩේටා එකක් දීලා තියෙන ගානට වැරදිලා එහෙම මේ මගුලක් දීලා තියෙනවා නම් එහෙම ටේබල් එකක් දින එක යූස්ලස්. ඒක නිසා ඒක මෙන්න මේක කපලා මේ දීලා තියෙන ඩේටා එක අතහැරලා මේ ටේබල් එකේ ඩේටා එක තමයි හරි ඩේටා එක කියලා හිතලා තමයි ගාන හදන්න ඕනේ. එහෙම හිතන්න වෙනවා ඉතින්. ඔයාලා දැන් නෝට් වෙලා තියෙනවද දන්නේ නැහැ මේවා. එන්න බලන්නකෝ පේපර් එකේ මුලට ගිහිල්ලා. assume reasonable values for any data not given. පේපර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එක්සැමිනර්ට වැරද්දක් වෙලා පේපර් එකේ ඩේටා එකක් දීලා නැත්නම් ඒක එක්සැමිනර්ගේ වැරද්දක් නෙමෙයි. ඒ දීලා තියෙන හිත ළමයි. එහෙම තමයි ඔක කියන්නේ. assume reasonable values for any data not given. Clearly state such assumptions you made. If you have any doubt as to the interpretation of the wording of a question, make your own decision but clearly state it on the script. දැන් ඔක කියවල නැත්නම් කියවන්න ඕනේ. හැම පේපර් එකකම මුල තියෙනවා. ඉතින් හැම එකකම ඕක තමයි තියෙන්නේ. අර හැම එකෙම කියවන්න ඕනේ නැහැ. අර ඕක ගැන අයිඩියා එකක් තියාගෙන පේපර් එකට වාඩි වෙන්න. ඒකට පේපර් එකේ ඩේටා එකක් දීලා නැහැ කියන එක ඔයාලට ලකුණු දීමට එක්ස්කියුස් එකක් නෙමෙයි. ඒතර ලකුණු දීමට එක්ස්කියුස් එක නොවන නිසා ඩේටා එකක් දීලා නැත්තම් එහෙම නැත්තම් ඩේටා ගොඩක් දීලා තියෙනවා නම් අපි මොකක් හරි එක රීසනබල් රීසනින්ග් එකක් දෙන්න ඕනේ. එහෙනම් අපි මෙතන ලියන්න ඕන ගාන මුලදිම අපි ගානට පාවිච්චි කළේ සෝෂියෝ ඉකොනොමික් ඒවා හදන්න මේ ටේබල් වැලියුස් ටික විතරයි. මේ 0.5 යූස් කළේ නැහැ. කියලා දාන්න. ඒතර දැම්මම ඉතින් ලකුණු දෙයි. අනිවාර්යෙන් දෙන්න ඕනේ ඉතින්. ඒ වැඩක් නැහැ. දැන් ඔන්න ඒක හරි. ඒක ගන්න නැහැ කියලා දැන් තේරුම් ගත්තනේ මේක එපා. මේක හතරක් දා ගන්නම්කෝ. හරි. calibration factor සමානයි 2. මොකද්ද දෙන්නේ calibration factor කියලා කියන්නේ? අර c එකනේ. wij to the power c. මෙන්න මේ c තමයි calibration factor කියලා කියන්නේ. දැන් ඕක දන්නේ නැත්නම් ඉවරයි. ඉතින් ඕක නෑ ලෙක්චර් නෝට් එකේ. කොහොමද දෙන්නේ දැනගන්න? හරි. ඒ වැඩක් නෑ කොහොමද අපි දැනගත්තා දැන් මං කිව්වනේ. ඒකෙන් දැනගත්තා කොහොමද c කියලා කියන්නේ calibration factor. හරි. දැන් PA table as usual අපි දන්නවා zone 1 zone 2 zone 3 එකට production subtractions කොහොමද වෙලා තියෙන්නේ කියලා ඒක දීලා තියෙනවා. ඔන්න දැන් impedance matrix එකකුත් දීලා තියෙනවා. impedance matrix එක කියන්නේ wij. c සමානයි 2. හරි. දැන් මට ඔයාලගේ knowledge එක පාවිච්චි කරලා කියන්න බලන්න. අපිට මේ ගාන හදද්දි අපිට ඕනේ fij අපිට ඕනේ aj kij එක්ක මේ fij ඕනේ. මෙතනත් fij ඕනේ. අපිට wij ඕනේ නැහැ. එහෙනම් wij සහ c ව පාවිච්චි කරලා fij ව හදාගන්නේ කොහොමද? අපි දන්නවා සමීකරණය fij සමානයි 1 යට wij to the power c. ඉතින් මේ ගමන් ඔක්කොටම 1 1 1 2 1 3 2 1 2 2 2 3 3 1 3 2 3 3 ඔය නම ගණන් 9ටම ගමන් 9ටම අපිට වෙන වෙනම මේ මෙන්න මේ fij ල හොයන්න ඕනනේ. මාර වෙලාවක් යන වැඩක්. c සමානයි 2 දාලා wij වලට මෙන්න මේ අදාළ වැලියුස් ටික දාලා fij වලට වෙනම ටේබල් එකක් ගහගන්න වෙනවා. ඒක පාවිච්චි කරලා. හොඳට වෙලාව කන ගානක්. ඒක මංගේ මේ ගාන අර ගන්න එපා කියලා කොටි වලි ගැල්ල ගත්තා වගේ හදනවා ඉවරයක් නෑ. තව අවුලක්. මතකද කලින් ගණන් හදපු ගණන් දෙකේම social economic adjustment factor එක KIJ මතකයිනේ KIJ වලට තිබ්බේ 1. ಗುಣ කරද්දි ලේසි. මේකේ ගමන් 9ට 9ක් තියෙනවා. ඒවත් දශම ස්ථානාංකයක්. දැන් කැල් එක කන්න වෙනවා. ඉතින් කැල් එකෙන් තමයි ඔක්කොම හදන්න වෙන්නේ. එතකොට තේරෙනවද අවුල? කොහොම හරි
අහනවා මුලින්ම T23 උත්තරෙත් දීලා දෙනවා. ඊට පස්සේ අර වගේම උත්තර 9 හොයන්න කියලා දෙනවා 9. ඔහොම 9 හොයන්න කියලා දෙනවා. ඊට පස්සේ PI ඉතින් PI ටික දන්නවනේ අපි. 200යි 300යි 400යි. මේවත් 1000 1000න් තියෙන්නේ. ඒතර 200. ඒතර මේ 200 කියලා කියන්නේ 200 අගට බින්දුනකුත් එනවා. ඒවා ඉතින් මෙතන දාන්න ඕනේ නැහැ. කොහොමද මෙතනත් දාන්න ওই ටික production attractions ටික. අර වගේම magic පේනවා මෙතෙන්දෙත් මේ තුන එකතුව මේකමයි. මේ තුන එකතුව මේකමයි. ඔය වගේ උත්තර තුන එනවා. මේ තුන සමාන වෙනවා මේවට. actual ඒවා actual productions ඒ calculated productions ඒ සමාන වෙනවා. හැබැයි actual attractions උයි calculated attractions උයි සමාන වෙන්නේ නැත. සමාන වෙන්නේ නැත කියන මේ තැනින් ඉස්සරහට ගිහිල්ලා මේ 22 23 පේපරේ තව එකක් අහලා තියෙනවා. අර වගේම එක්ස්ප්ලেইন කරන්න කියලා තියෙනවා ඇයි productions දෙක equal වෙලා attractions දෙක equal නොවුනේ. අහලා තියෙනවා. ඒක අපි ලියන්න දැන් දන්නවනේ මේක ඇවිල්ලා single constraint gravity model equation එක නිසා මේ වචනේ හැමම තියෙනවා අවුරුදු දෙකේම. හැබැයි හතරවෙනි ගානක් අහලා තියෙනවා ලකුණු 10කට by applying correction factor in the given equation recalculate the trip interchange matrix for the iteration 2. දෙයියනේ තව සැරයක් හදන්න මේක. ඕක හදන විදිහ දැන් මේක දීලා තියෙනවනේ. අපිට දැන් ඔය අපි දැන් මේ ගාන හැදුවනේ AJ values ටිකකින්. ඒ කියන්නේ මෙන්න මේ AJ 150 400 350 ඕවා පාවිච්චි කරලා ගාන හදපු නිසා තමයි අපිට මේ උත්තර ආවේ නැත්තේ. එහෙම තමයි ඉතින් කියන්නේ මේක. කොහොම හරි අපි එයාව පාවිච්චි කරලා අපි අලුතෙන් එක්කෙනෙක් අලුතෙන් මේ ඒ K1 කියන එක්කෙනා හදා ගන්නවා. එයාට කියන්නේ ඉතින් මොකද්ද? අපි හදා ගන්න අලුත් නේක බලන්න එයාට තිබ්බා නමක්. ඔය සීන් එක අපේ අර මම කිව්වේ අපිට අලුතෙන් ලෙක්චර් නෝට් එකක් දැම්මා කියලා අන්තිම දවසේ. ඕකේ තියෙනවා. ඕකේ මේ ඒ K1 කියලා කියන්නේ adjusted attraction. ඒ කියන්නේ අපි actual attraction එක පාවිච්චි කරලා මේ actual attraction එක කියන්නේ මේ 150 300 400 350 එයාව පාවිච්චි කරලා අපි adjusted attraction එක කියලා කෙනෙක් හදා ගන්නවා. ඒ හදාගන්නේ ලේසි හදාගන්න විදිය ඉන්න actual එක නා. ඒ කියන්නේ මේ 150 අපි එක උදාහරණයකම 150 වැඩි කිරීම 150 වැඩි කිරීම 150 බෙදීම මේ calculated attraction at kth iteration කියන එක. ඒතර CK. ඒතර ඕක දාලා හදන්නයි තියෙන්නේ. ඇත්තටම ඔය ගාන ඔච්චර අමාරුවක් මං හිතන්නේ නැහැ ඔයගලන්ට එයි කියලා. මම කියන්නේ මට ගැරන්ට් කරන්න බෑ. නමුත් ඉතින් එච්චර අමාරුවක් ඔයගලන්ට ටෙස්ට් කරන්න අමාරුයි. ඉතින් ඒ කියන්නේ ඔය තනි ගානක් ඇතුලේ ඔක්කොම ටික ඔච්චර ගොඩක් අහන එකක් නැහැ. ඒක නිසා මං හිතනවා මේ ඔය ඔහොම ඕගොල්ලෝ අහන එකක් නැති වෙයි කියලා. මම ඇහුවොත් ඉතින් බලා ගන්න මං ඒ කියන්නේ කොහොමද හදාගන්නේ කියලා බලා ගන්න මං ඔයාලට මේ අපිට අන්තිම මොහොතේ හම්බෙච්ච ලෙක්චර් නෝට් එක දාන්නම්. ඒ ලෙක්චර් නෝට් එකේ ඔය පිටු 98ක ලෙක්චර් නෝට් එක හොඳ ඒක බය වෙන්න එපා අන්තිමේ ගණන් ටිකක් තියෙන්නේ. කොහොමද පිටු 70ක් පිටු 70ක් විතර නිකන් ලෙක්චර් නෝට් එකේ තියරි තියෙන්නේ. එතකොට ඒ පිටු 70 තියරි වල අන්තිම පිටු 5 6 වගේ බලන්නකො. ඒකේ ඔයාලට තේරෙයි ඔය වගේ අවස්ථාවක් වුණොත් මොකද කරන්නේ. ඔය වගේ අර correction factor එකක් දාලා කොහොමද ගාන හදාගන්නේ කියන එකට උදාහරණයක් ඒකේ තියෙනවා. ඔය තියරි ටික තියෙනවා. හරි. ඒක මම කතා කරන්නේ නැහැ දැනට පැය විනාඩි 20ක් ගිහිල්ලා නිසා. හරි. දැන් 23ත් හරි. මම දැන් 24 ගාන දැන් ගානක් සම්පූර්ණයෙන් හැදුවෙම නැහැනේ. ඒක නිසා පොඩ්ඩක් shape එකේ හදලා දාන්න. මේ ඇත්තටම ඉතින් හදන්න දෙයක්වත් නැහැ. ඉතින් කතා කරලා දෙන්නේ ඔක්කොම ටික. හරි. 24 පේපරේට පොඩ්ඩක් යන්කෝ. 24 පේපරේ මම තෝරගත්තේ මේ නිර්මාණාත්මකව ගාන දීලා තියෙනවා අපේ පේපරේ. මේ පැය දෙකයිනේ පේපරේට තියෙන්නේ නේ. ඒතර අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ ගණන් ටිකට මෙන්න මේ ප්‍රශ්න 12ට ප්‍රශ්න 12න් 10 ලියන්න බෑ. ඕවට උපරිම වෙලාවක් දාලා හදන්න. හැබැයි පැයකට වඩා පැයක් ඔය ගන්න. හොඳ පැයකට වඩා ගන්න එපා. උපරිම පැයක් තියාගන්න. මේ මොකද මම මට වෙච්ච දේ කියන්නකෝ පේපර් එකේ. මට ඇත්තටම මේ Excel වලට රෙඩි වෙලා ගියේ නෑ මම. මොකද මම ඇත්තටම ඒ කියන්නේ Excel
ඒ කියන්නේ අපිට රැන්ඩම්ලි නිකන් එක ලෙක්චර් එකක එක්සෙල් ටිකක් කළා. මේ රැන්ඩම්ලි ඒ වෙලෙත් නිකන් නෝට් එකක් හදාගත්තෙත් නැහැ කවුරුත් බැච් එකේ එහෙම කවුරුත් හිතුවේ නැහැ මේක විභාගයට ආයි කවුරුත් පාස් පේපර්ස් බලලා නැහැනේ මේ සෙමෙස්ටර් එකේ පළවෙනි සති දෙකේ විතර වෙද්දි සිවාසව නිකන් රැන්ඩම්ලි එක්සෙල් ටිකක් කරන්න ගියා. හැබැයි ඒ මගුල් වලින් ප්‍රශ්න අහලා තියෙනවා කියලා අපි දැනගත්තේ මේ සෙමෙස්ටර් එක අන්තිමට පාස් පේපර්ස් කරද්දි. එක අවුරුද්දක එක්සෙල් වලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා. සමහර අවුරුදු වල මිඩ් එකටත් අහලා තිබ්බා. ඒතර ඒව බලද්දි තමයි අපිට තේරුනේ මේ වැඩේ අවුල් කියලා. ඒතර මම ඇත්තටම මේ එක්සෙල් බලන් ගියේ නැහැ. මට වක් කළේ එක්සෙල් ප්‍රශ්න දැක්ක ගමන් මං කළේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්න 12ට පළවෙනි ප්‍රශ්න 10 තියෙනවනේ. ඉතින් මේ 10ට ඇත්තටම ලියන්න පුළුවන් ඔක්කොම උඩරිම ලිව්වා. ඒ කියන්නේ ලියන්න පුළුවන් ඔක්කොම වැලට අරන් ටික දාලා ඉවරලා හොඳට රිච් කරලා හොඳට ලිව්වා. මේ ලකුණු 50 කිදී අනිවාර්යෙන් 48ක් 49ක් ෂුවර්. මොකද එච්චර හොඳටම ලිව්වා. ඊට පස්සේ මේ ග්‍රැවිටි මොඩල් ගන්නටත් උඩරිම එෆර්ට් එක දාලා මේ ලකුණු 30ම ගන්න පුළුවන් විදිහට වගේ ගාන හැදුවා. එතකොට ඉතින් මේ ලකුණු 20 නැති වුණාට අවුලක් නැහැනේ. මේ ලකුණු 20 නැති වුණාට අවුලක් නැහැ. CA වල ලකුණු ටිකකුත් තියෙනවා. CA වලුනොත් 50න් 35 40ක් තියෙන්නේ. මේතර ඒවත් එක්ක බලලා කොහොමරි මට ඒකක් තිබ්බා. ඒකක් මේ Excel නැතුවත් ඒකක් තිබ්බා කියලා කියන්නේ මේවයි ෆුල් මාක්ස් තියෙනවා. එතකොට මේ ඔයාලට පේපරේ ඔයාලා හිතපු නැති ඔයාලා පාඩම් කරපු නැති පාර්ට් එකකින් ගාණක් ආවොත් ඊළඟ ඉස්සරහට දෙන හැම පේපර් එකකටම ඒක ගැන ලොකුට හිතන්න එපා. අනිත් එකට ෆුල් කන්ට්‍රිබියුෂන් එක දාලා ඉවරලා ලකුණු ප්‍රමාණය කලෙක්ට් කරගන්න බලන්න. හරි. දැන් බලමු 24 බැච් එකේ අපේ අවුරුද්දේ පේපර් එකේ කොහොමද මේ ග්‍රැවිටි මොඩල් ගාන ආවේ කියලා. අන්තිම ගාන විනාඩි 10න් 15න් කතා කරලා ඉවර කරනවා. මේකේ තියෙන්නේ zone 1 zone 2 zone 3 කියලා වෙන වෙනම ටේබල්ස් තුනක් තියෙනවා. දැන් කලින් වගේ නෙමෙයි. බඩ expanded version එකක් තියෙන ගාන. ඒක gender එකත් එක්ක කොහොමද ට්‍රිප්ස් ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා තමයි මේක දීලා තියෙන්නේ. එහෙමනේ? හරි. මේල් නම් 1, ෆීමේල් නම් 0. ඒත් මේකත් එක්ක මේ ටැලි data ටික ටැලි කරලා ඉවරලා යාලා සමරි එකක් දීලා තියෙනවා. මේ zone 1 එකේ පිරිමි 4 දෙනෙක් දවසකට ට්‍රිප් 12ක් ගිහින් තියෙනවා. ගෑනු 6 දෙනෙක් දවසකට ට්‍රිප් 15ක් ගිහින් තියෙනවා. දැන් මේ වගේ ගානක් ආවට පස්සේ අර ඉංජිනේර කෙනෙක් විදිහට අපිට නිර්මාණාත්මකව දකින්න පුළුවන් වෙන්න බෑ ඉවසීමේ. දැන් මේක දැක ගමන් පැනික් නොවි ඇත්තරම් මොකද්ද මේක කියලා දෙන්නේ කියලා සරලව බලන්න. එච්චරයි. මේ ඇත්තරම් මේ පොඩි උන්න දෙන ටේබල් වගේ ටිකක් නේ number of trips generated per day. මෙතන තියෙන number of people. හරි. එහෙනම් 12ක් ගිහින් තිනවා මිනිස්සු 4 දෙනෙක්ගෙන්. එච්චරයි. ඕකම තමයි මෙතනක් තියෙන්නේ. ඕක නෑ මෙතනක් තියෙන්නේ. හරි. ඊට පස්සේ දිනවා හිස්තැන් තියෙන ටේබල් එක මම ලිව්වේ මේවා. පැත්ත පේපර් හිස්තැන් තියෙන්නේ. Calculated trip production rate at 2025. Calculated trip attraction rate 2025. ඒක දීලා තියෙනවා ඒ ටික. මේ ටික හොයන්න තමයි ඇත්තේ මොකක් හරි. ඊට පස්සේ මේ calculated ටිකනේ estimated at 2030. estimated at 2030. ඒ කියන්නේ මොකද්ද? estimated population හොඳ. trip production මගුලක් නෙමෙයි population. දීලා දින ටේබල් එක හොඳට කියවන්න. ඒ කියන්නේ 2030 දී male population එක සහ female population එක zone 1 zone 2 zone 3 වල කොහොම වෙයිද කියලා estimate කරලා තියෙනවා. හරි. එතකොට අපිට 2025 data ටික දීලා තියෙනවා. මේක හොයන්න ඕනේ අපිට. මේක දීලා නැහැ. මේක දීලා තියෙනවා. මෙතන මේවා පාවිච්චි කරලා මේක හොයලා ඒක පාවිච්චි කරලා මේකත් එක්ක මොකක් රිලේෂන්ෂිප් එකක් තමයි හදාගන්න ඇත්තේ. මේ ඔක්කොම දීලා තියෙනවා. හරි. බලමු. Using simple trip rate analysis, calculate and fill the table 2 with the trip production rates for each zone. මේ rates කියන එක බෝල්ඩ් කරලා තියෙන්නේ මේ අපිට තේරුම් ගන්න පුළුවන් trip production rate එක. හරි. trip production rate කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? ගියපු ට්‍රිප් ගන්න මිනිස්සු ගානෙන් බෙදලා ගන්න එක නේද? එක මිනිස්සෙක් කොච්චර ට්‍රිප් ගන්නක් ගියාද කියන එකනේ බලන්නේ ඕකේ. එතකොට 12 බෙදීම 4 3යි. 15 බෙදීම 6 2.5යි. 10 බෙදීම 4 2.5යි. 12 බෙදීම 6 2යි. 20 බෙදීම 8 2.5යි. 7 බෙදීම 2 3.5යි. ඔච්චරයි. ඔය ටික හොයන්න තියෙන පළවෙනි එකට. ඒතර මෙන්න මං කිව්වා ට්‍රිප් රේට් ඇනලිසිස් වලින් අපිට ගානක් තිබ්බ කියලා පොඩි ගානක්. එතන මේවා වැරදුනොත් ඉස්සරහට එක වරදින නිසා
මේවට විනාඩි 5ක් ගියත් කමන්නේ හොඳට හිතන්න. මොකද ගාන චේන් එකක් වගේ තියෙන නිසා වැරදුනොත් ඔක්කොම ඉවරයි. ලකුණු 30ම ඉවරයි. ඒක නිසා හොඳ ඉවසීමෙන් හදන්න. හරි. ඊට පස්සේ name the other variables that can be considered as inputs for the trip generation model. දැන් මේක මේ other variables කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකක් කර variable එක දීලා තියෙනවද already? තියෙනවනේ. ඒ gender මතකද කතා කළා trip එකක් යම් කිසි zone එකකින් produce වෙන්න බලපාන සාධක වලට අපි කියනවා socio economic factors කියලා නේ. socio economic factors. socio economic factors යටතේ අපි කතා කළා gender, age, household size, income, vehicle ownership ඒ ගොඩක් කතා කළානේ. ඉතින් ඕවා ටික ලියන්නයි තියෙන්නේ. මම කිව්වා ඔය ටික මතක තියාගන්නයි කියලා. ඔන්න ඒකත් හරි. Name the two techniques used in this first step other than the mentioned one. mentioned in one. එකේ දීලා තියෙන එක කරගන්න පුළුවන් එකේ පළවෙනි ප්‍රශ්නේ දාලා තියෙන මෙතඩ් එක නැතුව අනිත් ටෙක්නික් දෙකක් ලියන්න. ඉතින් අපි දන්නවා cross classification, multiple regression. නම් දෙක ලිව්වම ලකුණු හම්බෙනවා. හරි. මතකයිනේ? මේ පළවෙනි එකේ අපි මොකද්ද කරේ? trip rate analysis එකෙන් අපි කරන්න trip production සුයි trip attraction සුයි ටික පොඩ්ඩක් analyze කරන්න ඉන්නේ කරන්නේ. ඒ ටික කරගන්න අපිට methods තුනක් කතා කළා. ඒ තුන එකක් දීලා දෙනවා අනිත් දෙක ලියන්න. එච්චරයි. අන්තිම දෙක ඊළඟ දෙක forecast the target tier trips that will be produce PI from each zone. Forecast target tier trips that will be attracted AJ to each zone. ඉතින් මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේ data පාවිච්චි කරලා ඉවරලා target year එකේ productions උයි target year එකේ attractions උයි හොයන්න කියලා තියෙනවා. ඒව හොයන්න පුළුවන් මෙහෙම. මම ඒක හොයලා තියෙනවද මේක බලන්න. හොයලා නැහැ. ඒක ඉතින් හොයලා නැද්ද? හොයලා නැහැ. ඒක හදන්න මෙහෙමයි. මිනිස්සු 2000ක් ඉන්නවා 2030 දී. 2025 data වලින් අපිට කියන්න පුළුවන් zone 1 එකේ males-ලා per day trip 3ක් generate කරනවා. එහෙනම් එක මිනිස්සෙක් trip 3ක් generate කරනවා නම් 2025 දී zone 1 එකේ මේ 2000ක් වෙන පිරිමි ජනතාව මේ 3 ගානේ trip එක generate කරනවා ඉතින් අනිවාර්යයෙන්. මේ rate එකෙම generate කරනවා. එහෙනම් 3 වඩ කිරීම 2000 එකතු කිරීම zone 1 එකේ අනිත් එක female 1500 වැඩි කිරීම 2.5. අරකම තමයි. 2025 දී ගැහැණු අය දවසකට 2.5ක ප්‍රමාණයක් trip production කරනවා මේ zone 1 එකේ. zone 1 එකේ 2030 දී 1500ක් මිනිස්සු ඉන්නවා. එහෙනම් ඒ 1500 මිනිස්සු ප්‍රමාණය මේ රේට් එකම ගැහැණු මිනිස්සු ප්‍රමාණය මේ රේට් එකෙම trip produce කරනවා 2030 දී. එහෙනම් 2000 වැඩි කිරීම 3 එකතු කිරීම 1500 වැඩි කිරීම 2.5. ඕක තමයි zone 1 එකේ attraction එක. ඕක බලන්න ඕක දෙක එකතු ගානට 9750යි කියලා. zone 2 එකේ attraction production එක ගෙනවා 8050යි කියලා. zone 3 එකේ production එක ගෙනවා 13300යි කියලා. එතන මේ උත්තර තුන ගානට එනවා. බලන්න දෙයක් නැහැ. ඕකමයි attraction side එකටත් මේව පාවිච්චි කරන්න පුළුවන්. 2025 දී calculated trip attraction එක retail employees and non-retail employees වලට අගයන් ටිකක් දීලා තියෙනවා. 2030 දී estimated employees ගාන දීලා තියෙනවා. එහෙනම් මේක වැඩි කිරීම මේක එකතු කිරීම මේක වැඩි කිරීම මේක ඔය ටෙක්නික් එක යූස් කරලා ඉවරලා මේ අගයන් ටිකත් අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ අගයන් ටික ගත්තා මේ ටිකක් ගත්තා. මේක තියෙනවා if the ඊළඟ මේ දෙකම හරි. ඊළඟ if the PA value was given in thousands and rounded to 0 decimal. එහෙනම් අපිට මේ දීලා තියෙන ටික 1000න් බෙදලා. ඒ කියන්නේ දැන් මේක නම් 9.7යි ඉන්නකො බෑනෙලියන්. මේ අපිට දීපු වගේයන් ඔක්කොම 1000න් බෙදන්න. 9.75යි බිංදුව. මේක 8.875. මේක 8.05 ඔක්කොම ලියන්නේ නැහැ මම. කොහොමද ඔය ටික ඔක්කොම 1000න් බෙදලා ඒවා රවුන්ඩ් මොකද 0 ඩෙසිමල් එකට රවුන්ඩ් කළාට පස්සේ
මෙන්න මේවා එනවාද කියලා චෙක් කරන්නලු. ඉතින් එන්න එපා ඉතින්. 9.75 කියලා කියන්නේ 10. 8.87 කියලා කියන්නේ 9. ඊට පස්සේ 8.05 කියලා කියන්නේ 8. 7.386 කියලා කියන්නේ 7. 13.3 කියලා කියන්නේ 13. 14.8 කියලා කියන්නේ 15. ඉතින් මේ ටේබල් එක රවුන්ඩ් කළාට පස්සේ අපිට මේ ටික ගන්න එනවා. හරි. ඔන්න ඒකත් හදාගත්තා. ඊට පස්සේ ඉතින් ආයි බලන්න දෙයක් නැහැ. මේ මොකද්ද මේ? ඔන්න අපිට ඔන්න ගානට අර මේ අපේ මුල් වැල් වටාරම අපේ gravity model ගානට කනෙක්ට් වෙන විදිය මේ තියෙන්නේ PA table for the year 2030. හරිනේ. මේ මොකද්ද? friction matrix. friction කියන්නේ මොකද්ද? Fij. අන්න ලේසි ගානක්. එහෙනම් Wij දාලා අනා ගන්න ඕනේ නැහැ. එහෙනම් Fij දාලා හදත හැකි. එහෙනම් Fij යගයන් ටිකයි මේ යගයන් ටිකයි පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම. ඊට පස්සේ දීලා තියෙනවා social economic adjustment factor එක 1යි කියලා. එහෙනම් Kij ත් 1යි. එහෙනම් තවත් ලේසි. හරි. එහෙනම් මේ යගයන් ටික දාලා මේක දාලා උත්තර ගන්න පුළුවන්. මම ඉතින් උත්තර ගන්න එක හැදුවා ඇත්තටම. මේ මම එක පෙන්නන්නම්. මේ තියෙන මම හදපු විදිය මේ T11 හෙව්වා. ඊට පස්සේ මට කම්මැලි දලා මම T12 T13 කැල් දාලා හැදුවා. T12 මේවා ඔක්කොම හෙව්වා. හොඳේ. මේවා තියෙන ඔක්කොම අගයන්. මේයි පළවෙනියට මේ T11 අගයන් ටික ඊට පස්සේ මේ ටික T2 අගයන් ටික මේ T3 අගයන් ටික. හරි. කොහොම එනවනේ. තේරෙනවද? ඊට පස්සේ බලන්න ආයේ පේපරේ තියෙනවා PI calculated PI AJ calculated AJ අරකම තමයි same thing repeated හැම අවුරුද්දෙම. හරි. දැන් මේකේ එකතුව බලන්න එකතුවම 10ක් එනවා. මෙයාගේ එකතුව බලන්න 8ක් එනවා. මෙයාගේ එකතුව බලන්න 13ක් එනවා. හරිනේ. එතකොට මේ ඔක්කොම සමානයිනේ. PI සහ AJ PI සහ actual PI සහ calculated PI සමානයි. අපි දන්නවා ඒක. දැනටමත් අපි අර කලින් පෙර අධ්‍යයනයෙන් වලින් ඔය දෙක සමාන වෙනවා කියලා දන්නවනේ. හැබැයි පෙර අධ්‍යයනයෙන් වලින් දන්නවා actual AJ සහ calculated AJ අසමාන බව. හරිනේ. යන්න අසමාන වෙලා. මේකත් අසමාන වෙලා. අහනවා actual production එකයි calculated production එකයි සමාන වෙලා actual attraction එක calculated attraction එකයි සමාන නොවෙන්න හේතුව. ඉතින් අරක දන්නවනේ මොකක්ද හේතුව? මම මේක දාලා තියෙනවා හේතුව. මේ ඉතින් the formula used is a production constraint gravity model because the total actual production now multiplied outside අර එදා ඒ මම කියපු එකම තමයි. කොහොමද ඔයාලා ලියන්න ඕනේ දැන් මෙච්චරයි. මේ අපිට දීලා තියෙන define කරපු gravity model එක ඇවිල්ලා single constraint gravity model එකක්. ඒක ඇත්තටම ගොඩ මේක production constraint gravity model එකක්. ඒතර මේකට attraction පැත්ත ගැන අදහසක් නැහැ. ඒක සමාන කරගන්න නැහැ. සමාන වෙන්නේ නැහැ. හරි. ඒතර මේ පාඩ ගානත් හරි. ඊට පස්සේ if calculated attractions are not equal to actual attractions. if නෙමෙයි ඒක වෙනවනේ. explain the process that is used to balance the attraction. No need to calculate. අන්න දැන් මේ අවුරුද්ද අහලා දෙනවා calculate කරන්න ඕනේ නැහැ. කොහොමද කරන්න කියලා කියන්න ඕනේ. එහෙනම් මෙන්න මේ සමීකරණ දාලා ලියන්න මේ මෙන්න මේක දාලා මේ K1 A0 A0 CK පේන්නෙත් නෑ අකුරු ඇත්තට මේ ෆොටෝ එක ගන්න ගහලා තියෙන්නේ. මේක ඇත්තටම බලන්න එපා. මම අර ලෙක්චර් නෝට් එකක් දාන්නම් ඔයගොල්ලන්ට මේ ලින්ක් එකත් එක්ක මේකේ. ඒකේ තියෙනවා පැහැදිලිව මේ නිල් පාට බොක්සස් ඇතුලේ the following formula can be used to adjust the trip attraction values for subsequent iterations කියලා පොඩි බොක්ස් එකක දීලා තියෙනවා මේ equation එක. ඒ equation එක ලියලා ඒකෙන් කොහොමද කරන්නේ කියන එක ගැන පොඩි ලයින් දෙක තුනක් ලියන්න. ඒ ඇති. මේක හදන්න එපා කියලාම දීලා තියෙනවානේ. no need to calculate කියලා. ඒක නිසා මේ එතනින් ඉවර කරන්න පුළුවන්. මම හිතනවා මේ අද දැන් මේ කාරණා ටික ඉවරයි කතා කරලා ඔක්කොම ගණන් ටිකයි තියෙන ටිකයි තේරුණා කියලා හිතනවා ඔක්කොම පාර්ට්ස් ටික F4L පේපර් එක පැය දෙකයි ඉතින් අර ලේසියෙන්ම ඒකක A- එකෙන් ගන්න පුළුවන් පේපර් එකක් ඉතින් මේ මිඩ් එක ලියලා තියෙන විදිහ අනුව රිසල්ට් එක වෙනස් වෙයි කොහොම හරි අර gravity model එකක් අනිවාර්යෙන් එන්න chance එකක් තියෙනවා වෙන මොකක් mathematical model එකක් අපිට ඉගෙනුනේ නෑනේ අපිට කලින් batches වලට උගන්ලා දෙනවා අර green shield model කියයි එක ඒවා අපිට ඒවා ඉගෙනුනේ නෑ ඕගොල්ලන්ටත් මං හිතන්නේ නෑ උගන්ලා ඇති කියලා කොහොම හරි මේ gravity model එක මෙච්චරයි
මේකට අදාළව ගණන් අහන්න පුළුවන් සීමාවත් ඔච්චරයි. මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම් මෙන්න මේ කාරණාව. මේ ෆ්‍රික්ෂන් එකයි ඉම්පිඩන්ස් එකයි නම් පටල ගන්න එපා. ඉම්පිඩන්ස් එකත් එක්ක ගණනක් දුන්නොත් අනිවාර්යයෙන්ම මේ C වල රගයක් දීලෙවලා කැලිබ්‍රේෂන් ෆැක්ටර් කියලා අපිට ටිකක් වෙලාව යන ගාණක් දෙයි. හැබැයි ඉතින් එච්චර අහන එකක් නැති වෙයි. ඉතින් ෆ්‍රික්ෂන් දීලා කෙලින්ම අහන්නත් පුළුවන් අර සාමාන්‍ය විදිහට. හරි. ඒතර මේකේ ලින්ක් එක එක්ක මම මේ අපිට දීපු අන්තිම මොහොතේ දීපු ලෙක්චර් නෝට් එකක් දාන්නම්. එහෙනම් කට්ටිය හොඳට ලියන්න 23 වෙනිදානේ එක්සෑම් එක තියෙන්නේ. 23 වෙනිදා ඉවරයිනේ. 23 වෙනිදාට කට්ටියම good luck. හොඳට ලියන්න. එහෙනම් මේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් මොකක් හරි වැදගත් දෙයක් සිද්ධ වුණා කියලා ඔයගලන්ට. ඔයගොල්ලන්ට ඕනනම් මම ඕනනම් මේ මම ලියපු මේ මම හදපු නෝට් එකත් ඕනනම් දාන්නම්. ඉතින් ඒක ලොකුම නෝට් එකක් නෙමෙයි. ඉතින් අර මම හදිස්සියට හදුවේ මේ අද උදේ. ඒක දාන්නම් මේ ඔයගොල්ලන්ට රිෆර් කරන්න ඕන නිසා.